හරි එතකොට මේ අපි අද පාඩම් පටන් ගමු. එතකොට අද අපිට තියෙන්නේ මේ ගම්මදා සංස්කෘතික නියම ගැන කතා කරන්න. ගම්මදා සංස්කෘතික නියම. හරිද? එතකොට මේ මං ගිය සති ක්ලාස් එක තිබ්බේ නෑ. මං ක්ලාස් එකේ වීඩියෝ දෙකක් දාලා තිබ්බා. මං හිතනවා ඔයාලා බලන්න නැති කියලා. හරිද? නිව්ටන් නියම වල යෙදීම ටිකයි ආවේගය ටිකයි තමයි දාලා තිබ්බේ. ඒක මං හිතනවා බලන්න නැති කියලා. හරිද? හරි. එතකොට අපි අද කැලේ පටන් ගමු රේඛීය ගම්මදා සංස්කෘතික නියම. මේ රේඛීය ටික වැඩි ඕනේ නෑ. අපි ටිකක් නේද බලලා තියන්න ඕනේ වීඩියෝ එක. හරිද? හරි. පටන් ගමු රේඛීය ගම්මදා සංස්කෘතික නියම. හරි. එතකොට මොකද්ද මේ රේඛීය ගම්මතා සංස්කෘතික නියම කියලා කියන්නේ? සමහරට අහපු ළමයි ඇති, අහපු නැති ළමයි ඇති. හැමෝම කමන්නේ පිළිවෙලට අහගෙන මොකද්ද මේ කතන්දරේ කියන්නේ? රේඛීය ගම්මතා සංස්කෘතික නියම. ඒ කියන්නේ ගම්මතාව සංස්කෘතිකයනේ. වචනේම තියෙනවා මොකද්ද? ගම්මතාව සංස්කෘතිකය කියන එක තියෙනවා. ගම්මතාව සංස්කෘතිකය. සංස්කෘතිකය කියන්නේ මොකද්ද? සංස්කෘතිකය කියලා කියන්නේ මොකද්ද? ගම්මතාව වෙනස් වෙන්නේ නැහැ කියන එක. ගම්මතාව වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මොකද්ද? සංස්කෘතිකය කියන්නේ තේරුම. හරි. ගම්මතා වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි කියනවා ගම්මතා වෙනසක් නැහැ. ගම්මතා වෙනසක් නැහැ. ඒ කියන්නේ අපිට කලින් කතා කරමු මොකද්ද? ඩෙල්ටා p කියන එක කීයද? බිඳුවයි. ඩෙල්ටා p කියන එක බිඳුව. ඒ කියන්නේ ගම්මතා වෙනසක් නැහැ කියන එක තමයි මේකේ තියෙන්නේ. ගම්මතා සංස්කෘතිය කියන්නේ ඒක. හරිද? හරි. ඒ කියන්නේ ඩෙල්ටා p සමාන බිඳුවයි. ඒ කියන්නේ ඩෙල්ටා p සමාන ඩෙල්ටා p ගන්න කොහොමද? ඩෙල්ටා p ගන්නේ අවසාන ගම්මතාවරින ආරම්භක ගම්මතාවනේ. ආයෙනම් අවසාන ගම්මතාවරින ආරම්භක ගම්මතාව සමානයි කීයද? බිඳුවයි. අවසාන ගම්මතාවරින ආරම්භක ගම්මතාව සමාන බිඳුවයි. ඒ කියලා කියන්නේ මොකද්ද? මේකේ අවසාන ගම්මතාව සමානයි කාටද? ආරම්භක ගම්මතාව වෙනවනේ. අවසාන ගම්මතාව සමානයි ආරම්භක ගම්මතාව වෙනවා. අවුල් වෙනසක් නැහැ කියලා. හරිද? හරි. මේක මොකද්ද කියලා මම මෙන්න මේ ගාන කියමු කියලා දෙනවා ලේසි ගානක්. හරිද? ලේසි, පට්ටම ලේසි නිකන් අහගන්න. හැබැයි පොඩි පොඩි අමාරු ගණන් තියෙන්න පුළුවන්. අපි ඒක ඉස්සරහ සාකච්ඡා කරන්න යන්න. හරිද? එහෙනම් ගම්මතා සංස්කෘතික නියම කියලා කියන්නේ මොකද්ද? කෙලින්ම අවසාන ගම්මතාව සමානයි ආරම්භක ගම්මතාව. එහෙම නැත්නම් ආරම්භක ගම්මතාව සමානයි අවසාන ගම්මතාව. එච්චරයි. හරි. ඔන්න ගන්නකො මොකක් හරි වස්තුවක්. ඔන්න මේ වස්තුවක් තියෙන මේ වස්තුව අපි හිතමු කිලෝග්‍රෑම් 2ක් බරයි. හරිද? කිලෝග්‍රෑම් 2ක් බරයි. අපි හිතමු මේ වස්තුව 10 ms එකකින් ගමන් කරන ගමන් තියෙනවා. මේ ගමන් කරන ගමන් තියෙද්දි මේක එකපාරම ගිහිල්ලා 5 කිලෝග්‍රෑම් වස්තුවක මත ගැටෙනවා. 5 කිලෝග්‍රෑම් වස්තුව මත ගැටෙනවා. ඒක මේ වස්තුව දෙන්නේ නිශ්චලව. ගැටුණට පස්සේ අපි හිතමු ගැටුණට පස්සේ මෙන්න මේ ගැටීමෙන් පස්සේ 2 කිලෝග්‍රෑම් කියන වස්තුව මෙන්න මේ පැත්තට අපි හිතමු 5 ms ප්‍රවේගයෙන් ගමන් කරනවා. 2 කිලෝග්‍රෑම් කියන වස්තුව මේ පැත්තට 5 ms එකකින් ගමන් කරන කියලා අපි හිතමු. ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මේ 5 කිලෝග්‍රෑම් කියන වස්තුව මේ පැත්තට ගමන් කරන ප්‍රවේගය කීයද කියලා අපෙන් ගණන් වල අහනවා. සරලම ගාණක් වෙන්නේ මොකද්ද? මේ වගේ පද්ධතියක් තියෙනවා. මේ පද්ධතිය ආරම්භයේදී කිලෝග්‍රෑම් 2 වස්තුවක් තමයි. දෙකේ වස්තු මේ පැත්තට 10 කියන ගමන් තියෙන්නේ. ඒ කෙලින්ම ගිහිල්ලා නිශ්චලතාවයේ පවතින කිලෝග්‍රෑම් 5ක වස්තුවක වදිනවා. වැදුනට පස්සේ කිලෝග්‍රෑම් 2 වස්තුව මේ පැත්තට 5කින් ගමන් කරනවා. කිලෝග්‍රෑම් 5 වස්තුව ගමන් කරන්නේ කීයකින්ද කියලා තමයි අපෙන් අහන්නේ. කිලෝග්‍රෑම් 5 වස්තුව ගමන් කරන්නේ කීයකින්ද කියලා අපෙන් ගන්න. හරිද? අපිට දැන් මෙන්න මේක හොයන්න පුළුවන් මොකක් පාවිච්චි කරලාද? මේක හොයන්න පුළුවන් ගම්මෙදා සංස්කෘතික නෙමෙයි පාවිච්චි කරලා. ගම්මෙදා සංස්කෘතික නෙමෙයි පාවිච්චි කරලා අපිට හොයන්න. හරිද? හරි. මෙච්චර කතන්දරේ. ගම්මෙතා සංස්කෘතික නෙමෙයි දාන්න කලින් අපිට සිද්ධ වෙනවා ආරම්භක පද්ධතියකුයි අවසාන පද්ධතියකුයි තෝරගන්න. ඒ කියන්නේ යම් කිසි සංසිද්ධියකදී ඒ සංසිද්ධියට දාලා ආරම්භක පද්ධතියයි අවසාන පද්ධතියම තෝරගන්න සිද්ධ වෙනවා. හරි. දැන් මෙන්න මේ උදාහරණ බලන්නකෝ. මේකේ මොකක්ද ආරම්භක පද්ධතිය මොකක්ද අවසාන පද්ධතිය වෙන්නේ? මෙන්න මේක තමයි මොකක්ද අපේ ආරම්භක පද්ධතිය වෙන්නේ. මේක තමයි අපේ ආරම්භක පද්ධතිය. බලන්න මේ ගැටුමට පෙර අවස්ථාව ආරම්භක පද්ධතිය. මේක තමයි අපේ මොකක්ද අවසාන පද්ධතිය වෙන්නේ ගැටුමට පසු අවස්ථාව. හරිද? හරි. එතකොට මෙන්න මේ ආරම්භක අවස්ථාව ගත්තට පස්සේ මේ අවස්ථාවේ ගම්ම්‍යතාව වෙන්නේ මොකද්ද? මේ අවස්ථාවේ ගම්ම්‍යතාව වෙන්නේ දැන් අපි ලියන්නේ මොකද්ද? අපි ලියන්නේ අවසාන ගම්ම්‍යතාව සමානයි ආරම්භක ගම්ම්‍යතාව වෙන්නේ. එහෙම නැත්නම් මේක අනිත් පැත්තට ලියන්න බලමු කොහොමද? ආරම්භක ගම්ම්‍යතාව සමානයි අවසාන ගම්ම්‍යතාව කියලා කියන්න පුළුවන්. ඕගලන්නේ ආරම්භක ගම්ම්‍යතාව සමානයි අවසාන ගම්ම්‍යතාව කියන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් මම ලියනවා මේ පද්ධතියේ ආරම්භක ගම්ම්‍යතාව කීයද? මේ පද්ධතියේ ආරම්භක ගම්ම්‍යතාව අපි ගම්ම්‍යතාව ගන්න කොහොමද? ගම්ම්‍යතාව සමාන ස්කන්ධ ගුණ කිරීම ප්‍රවේගනේ. ස්කන්ධ ගුණ කිරීම ප්‍රවේගයෙන් තමයි ගම්ම්‍යතාව කියන එක ගන්න. හරිද? එහෙනම් මෙන්න මේ පද්ධතියේ ආරම්භක ගම්ම්‍යතාව වෙන්නේ කීයද? පද්ධතියේ ආරම්භක ගම්ම්‍යතාව වෙන්නේ කීයද? දෙක වතාවක් 10 නේ. ආරම්භක මෙන්න මේ ස්කන්ධය නේ මේ ස්කන්ධ වතාවක් උගේ ප්‍රවේගය. දෙක වතාවක් 10. දිශාව මොකද්ද? ප්‍රවේගයේ දිශාව මෙන්න මේ පැත්තට. මේක ධන. ආරම්භක පදේ තවත් වස්තුවක් කියනවනේ කවුද මු? මුටත් එකක් තියෙනවනේ. මුටක් ගම්මතාව දෙනවා ඒක ලියන්න ඕනේ. පස් වතාවගේ ප්‍රවේගය කීයද? 0. එහෙනම් ගම්මතාවක් නැහැ වගේ තමයි. එහෙනම් ආරම්භ පදේ ගම්මතාවක් තියෙන කාටද? මෙන්න මුට විතරයි තාම තියෙන්නේ. දෙමතාවක් 10 උඩ ගම්මතාවක් තියෙන මුඩ ගම්මතාවක් නැහැ. ඒ උගේ ප්‍රවේගය 0නේ. එහෙනම් මේක සමානයි. මේක සමානනේ කාටද? මේක සමාන වෙන්නේ අවසාන පද්ධතියේ ගම්මතාවට.
අවසාන පද්ධතිය ගම්මතාවට සමාන වෙන්නේ. අවසාන පද්ධතිය කවුද ඉන්නේ? අවසාන පද්ධතිය බලන්නකෝ. ස්කන්ධ දෙකක් තියෙනවා. කිලෝග්‍රෑම් 2 කියන එක මේ පැත්තට 5කින් ගමන් කරනවා. එහෙනම් මම ලියා ගන්නවා දේවතාවයේ 15 මිනගයක් දාගම මේක දාගම 1 කියලා වගේ. එකකින් ගමන් කරලා මේ ගම පොඩ්ඩක් තවලක් වෙනවා. හරි. එහෙනම් මෙන්න මේක 2කින් 5 ගණන මේක උත්තරේ කිය දෙවරාවක් 1. දේවතාවකයේ දිශාව වෙන්නේ මොකද්ද? මේ පැත්ත. මේක ධන. මේ පද්ධතිය තවත් එක්කෙනෙක් ඉන්නවනේ. කිලෝග්‍රෑම් 5 එක්කෙනෙක් ඉන්නවා. ඌවර පැත්තට ගමන් කර ප්‍රවේගය. පස්වතාවක් v. එහෙනම් මෙන්න මේකේ ප්‍රවේගය වෙන්නේ කීයද? පස්වතාවක් v මේ පැත්තට. පස්වතාවක් v මේ පැත්තට. හරිද? ඔන්න ඔය තමයි ගම්මත සංස්කෘතිය යොදපු ආකාරය. මොකද්ද මේ බලන්නකො මේ ආරම්භයේදී දේවතාවක් 10 කියලා මේකේ ගම්මතාව ලියන. මේකේ පස්වතාව බිඳුව කියලා මේකේ ගම්මතාව ලියන. ඊට පස්සේ අවසාන පද්ධතිය මොකද කරලා තියෙන්නේ? දේවතාවක් 1 කියලා මේක ගම්මතාව ලියවා. පස්වතාවක් b කියලා මේක ගම්මතාව ලියන. ඔන්න අපි ආරම්භක පද්ධතියේ අවසාන පද්ධතියේ ගම්මතාව දෙක ලියවා. දැන් ගම්මත සංස්කෘතිය අනුව මොකද්ද වෙන්නේ? ගම්මත සංස්කෘතිය නියමය අනුව වෙන්නේ මේ දෙන්න සමාන වෙනවා. මේ දෙන්න සමාන වෙනවා. හරිද? බලන්න සමාන නම් උත්තරේ මොකද්ද කියලා. දේවතාවක් 10 කීයද? 20යි නේ. 20යි මේ පැත්තට. සමානයි දේවතාවක් 1. දේවතාවකයේ 2යි. ධන පස්වතාවක් වේ. දැන් මොකද කරන්නේ? දැන් මෙන්න මේ විනම්ට හොයන්න ඕනේ. විනම තමයි ගැටලුව වෙන්නේ. ආයෙනම් මේ 20 මම මේ දෙක මෙහාට ගෙන උතර මට හම්බ වෙනවා 18 සමානයි 5යි v. 18 සමානයි 5යි v කියලා මට හම්බ වෙනවා. 18 සමානයි 5යි v කියලා මට හම්බ වෙනවා මොකද්ද? v සමානයි 18 බෙදීම 5. ඒ කියන්නේ කීයද? 3.6ක් ms වෙන එක වගේ උත්තරයක් මට හම්බ වෙයි. එහෙනම් මගේ ප්‍රවේගය කීයද? 3.6යි ms වෙන එක. ඒ කියන්නේ මෙන්න මේ 5 කිලෝග්‍රෑම් කියන වස්තුව ගමන් කරන ප්‍රවේගය කීයද? 3.6යි ms වෙන එක. ඒකට බලන්නකො මේ ගැටෙන්න කලින් අවස්ථාවේ 5 කිලෝග්‍රෑම් කියන එක කියලා නිශ්චලතාවයේ තිබ්බේ. හැබැයි 2 කිලෝග්‍රෑම් කියන වස්තුව 10කින් ගෙවිලා 5 යොදලා පස්සේ මොකද වෙලා තියෙන්නේ? 2 කියන එක්කෙනා මේ පැත්තට 1කින් ගමන් කරනවා. 5 කියන එක්කෙනා මේ පැත්තට v වලින් ගමන් කරනවා. අපි දැන් මෙන්න මේ ගම්මිත සංස්කෘතියේ දාලා v කියන එක්කෙනාගේ අපි හොයාගත්ත කීදාවේ අපිට 3.6 ms වෙන එක කියලා අපිට උත්තරයක් ආවා. ඔන්න ඕක තමයි ගම්මිත සංස්කෘතිය කියලා කියන්නේ. ඉතින් ගම්මිතාව සංස්කෘතික. ඒ කියන්නේ ආරම්භක පද්ධතියේ ගම්මිතාවයි අවසාන පද්ධතියේ ගම්මිතාවයි සංස්කෘතිකයි. හරිද? හරි. ඉතින් මතක තියාගන්න මෙන්න මේ ගම්මිතා සංස්කෘතිය නියම දාද්දි අපි අනිවාර්යෙන් ආරම්භක පද්ධතියේ ඉන්න සියලුම වස්තු මූල ගම්මිතාව ලියන්න ඕනේ. සහ අවසාන පද්ධතියේ ඉන්න සියලුම වස්තු මූල ගම්මිතාව අපි ලියන්න ඕනේ. ඔය දෙකම අනිවාර්යෙන් අපි ලියන්න ඕනේ. මීට අමතරව මේ ගම්මිත සංස්කෘතිය නියම දාද්දි අපි දිශාවකුත් සැලකිල්ලට ගන්න ඕනේ. දැන් මම මේක මම දිශාවක් වාට කෙලින්ම ලියුවේ නෑ. මේ ගම්මිත සංස්කෘතිය නියම දාද්දි මම ගත්තේ වෙන්න මේ පැත්ත ධන කියලා තමයි මම ගත්තේ. එහෙනම් මේ පැත්ත ධන කියලා ගත්තා නම් ඒ පැත්තට ආරම්භක පද්ධතියේ තියෙන සියලුම ගම්මිතා ටික ධන වෙනවා. ඒ පැත්තට අවසාන පද්ධතියේ තියෙන සියලුම ගම්මිතා ටික ධන වෙනවා. අනිත් පැත්තට තියෙනවාගේ ඔක්කොම ඍණ වෙනවා. එහෙනම් රේඛාසානී හෙවත් රේඛීය ගම්මිතා සංස්කෘතික නියමෙ දාන්න කලින් අනිවාර්යෙන් දිශාවක් සැලකිලිමත් විය යුතුයි. දිශාවක් ගත යුතුයි. දිශාව අරගෙන අපි දාද්දි මොකද වෙන්නේ? දාන අවස්ථාවේ ආරම්භක පද්ධතියේ ගම්මිතාව අපි සියලුට එක ලියන්න ඕනේ. සහ අවසාන පද්ධතියේ ගම්මිතාව ලියද්දි සෑම ස්කන්ධයෙන් ගම්මිතාව ටික අපි ඔක්කොම එතන ලියන්න ඕනේ. ලියලා අපිට මෙන්න මේ වගේ 5 කිලෝග්‍රෑම් කියන වස්තුව ගමන් කරන ප්‍රවේගය අපිට ගන්න පුළුවන්. ඕක තමයි ගම්මිතා සංස්කෘතිය නියම කියලා කියන්නේ. හරිද? තීරි කතන්දරේ ඔච්චරයි. ඔගේ දැන් ගණන්ට එක හදන්නේ වැඩි පත්තන් මේ අවුලක් නැහැ. හැබැයි අපිට විවාහකට මේ ඔය ගම්මිතා සංස්කෘතිය නියම ලියන්න කියලා එනවා. හරිද? ගම්මිතා සංස්කෘතිය නියම ලියන්න කියලා එනවා. හරිද? ඕක මේ ලියන්න ගියොත් වෙන එක තමයි ලියන්නේ. අපි කියනවා වස්තුවක හෝ වස්තු පද්ධතියක. හරිද? වස්තුවක හෝ වස්තු පද්ධතියක බාහිර අසමතුලිත බල නොයදෙන දිශාවක් ඔස්සේ වස්තුවක හෝ වස්තු පද්ධතියක බාහිර අසමතුලිත බල නොයදෙන දිශාවක් ඔස්සේ එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ ගම්මිතාව සංස්ථිතික වේ. ඕක තමයි ගම්මිතා සංස්ථිතික නියමය කියලා කියන්නේ. මොකද්ද? යම් කිසි වස්තුවක හෝ වස්තු පද්ධතියක බාහිර අසන්තුලිත බල නොයදෙන දිශාවක් ඔස්සේ එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ ගම්මිතාව සංස්ථිතික වේ. ඒක තමයි ගම්මිතා සංස්ථිතික නියමය කියලා කියන්නේ. ඔච්චරයි කතන්දරේ. ඔච්චරයි කතන්දරේ. හරිද? බලන්නකො. එහෙනම් අද තියාගන්න මේ ගම්මිතා සංස්ථිතික නියමය දාද්දී අපි කිසිම වෙලාවක එක්තරා පැත්තකට දාන්න පුළුවන්. හරිද? ඔය පැත්තට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දාද්දි පොඩ්ඩක් බලන්න ඕනේ ඒ සිද්ධියට අදාළ කරන බාහිර මොකක් හරි බලයක් තියනවද කියලා. එහෙම බලයක් නැත්නම් අපිට මේ පැත්තට දාන්න පුළුවන්. එහෙම බලයක් තිබ්බොත් එහෙම අපිට මේ පැත්තට දාන්න බෑ. දැන් මෙන්න මේ සිද්ධිය බලන්නකො. මෙන්න මේ සිද්ධියේදී කිලෝග්‍රෑම් 2 කියන වස්තුව ඇවිල්ලා කිලෝග්‍රෑම් 5 වැදුනනේ. වැදලා ඉවරලා මූ 1කින් ගියා මූ v වලින් ගියා. දැන් මෙන්න මේ 2 කිලෝග්‍රෑම් කියන එක ඇවිල්ලා 5 කිලෝග්‍රෑම් එකේ වදින සිද්ධියට අදාළව කිසිම කෙනෙක් බාහිරින් සම්බන්ධුන්නේ නැහැ. කිසිම කෙනෙක් බාහිරින් සම්බන්ධුන්නේ නැහැ. නේ? දෙක ඇවිල්ලා කෙලින් මුට හිටලා පහෙන් මේ
පහේ වැදුනා. වැදිලා තමයි මේ සිද්ධිය හිම වුනේ. කිසිම කෙනෙක් බාහිරින්වත් දැම්මේ නැහැ. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පැත්තට රේගාසානිය දාන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මෙහෙම වුණොත් අපිට දාන්න බෑ. හිතන්නකෝ මේ 2 කිලෝග්‍රෑම් කියන එක්කන ඇවිල්ලා කිලෝග්‍රෑම් 5 වදිද්දි මං ඉඳගෙන බැට්ටක් කරන් කියලා අරනවා මේ දෙකටම අර පැත්තට විසියෙන්න. බැට්ටක් කරන් මං හයියෙන් ගහනවා. හරිද? එහෙම දේවල් වුණොත් එහෙම මට මෙන්න මේ පැත්ත ගමචරන්සිය දාන්න බෑ. මොකද බැට් එකෙන් අරන් මං ගහනවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාවලට මං කරපු බාහිර බලයක් යෙදීමක්. බැට්ටෙන් ගහනගේ මොකද බාහිර බලයක් යෙදුණා කියන්නේ. ඒ වගේ දේවල් මේක කරන්න බෑ. තේරුණාද? ඒව දේවල් කරන්න බෑ. ඒ හින්දා ඒ වගේ සිද්ධියක් වුණොත් එහෙම වෙන මේ පැත්තට රේඛාසානී දාන්න බෑ. රේඛාසානී දාන්න බෑ. එහෙනම් බාහිර බලයක් නොයදෙන දිශාවක් ඔස්සේ තමයි අපිට අනිවාර්යෙන් ගම්මත සංස්ථිනීමේ දාන්න පුළුවන්. ගම්මත සංස්ථිනීමේ දාන්න පුළුවන් වෙන්නේ බාහිර බලයක් නොයදෙන දිශාවක් ඔස්සේ. හරිද? ඕක තමයි ගම්මත සංස්ථිනීමේ සරලම කතන්දරය වෙන්නේ. අපි දැන් ඔගේ ගණන් ටිකක් හදලා දාලා වැඩේ ගොඩ දා ගමු. වැඩේ තේරුණාද? චැට් එක දාන්න ටක් ගාලා. වැඩේ තේරුණාද? තේරුණ නැත්නම් තියෙනවා නම් අහන්න ටක් ගාලා. පීර ළමයිනුත් ඉන්නවා රිවිෂන් ළමයිනුත් ඉන්නවනේ. පොඩක් දාන්න ටක් ගාලා තේරුණාද කියලා හැමෝම. ඒවරු නරි කවන්න නැත්නම් ඉන්බොක්ස් එක කවන්න. දාදී ඔය පස්වෙනි දිසාවලගේ ෆිසික්ස් කියන එකට මැසේජ් දාන්න. හරි. එහෙනම් අපි ලියාගමු රේඛීය ගම්මතා සංස්ථීනිය. හරිද මේ ටියුට් හැමෝටම කුරිය කරලා තියෙන්නේ ටියුට් එක එයි අර පස්සේ පේමන්ට් කරපු කට්ටියන්ටත් මේ ටියුට් එක දාලා තියෙන්නේ ටියුට් එක එයි ඉතින් ඒගොල්ලන්ටත් හරි දාගන්න මාතෘකාව රේඛීය ගම්මතා සංස්ථිතික නියමේ රේඛීය ගම්මතා සංස්ථිතික නියමේ හරි ඊට ලියා ගන්න වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත ෆිසික්ස් වලට සමරි බුක්යක් හදන්න කියන සමරි බුක්යක් හදන්න කියන්නේ මෙහෙම. ඔයා තියරි ළමයෙක් නම් සමරි බුක්යක් හදන්න ගන්න. ඒ කියන්නේ ඉතින් මෙහෙම දැන් මොකක් හරි යාත්‍රා පාඩමක් මොකක් හරි මාතෘකාවක් ගන්නකො අපි හිතමුකෝ යාත්‍රා පාඩමේ චලිතය ගත්ත කියලා. ඒක චලිතය ගත්තට පස්සේ ඔයා චලිතයේ චලිතය කියලා දාලා ඉවරලා ඒකේ සමීකරණ ටික පොඩ්ඩක් ලියා ගන්න. ලියාගෙන චලිතය කියන්නේ මොකක්ද? එහෙමනම් ඕනේ චලිතය ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේ දැන් අර සමීකරණ ටික පොඩ්ඩක් දාගෙන පොඩ්ඩක් ගානක් දෙයක් හදාගෙන වැඩි නෑ හරිද සමගියක් කියලා කියන්නේ මේ පිටු ගණන් ලියන්නේ නෑ දැන් චලිතය කියන කැලේ ගත්තම කෙලිම චලිත සමීකරණ ටික විතරයි ලියන්නේ හරිද සහ ඔය විශේෂ කවුරු මොකක්ද කරනවා දිශාවක් කියන සැලකිලිමත් විය යුතුයි ඒ වගේ සිද්ධ දානවා ඒවා පොඩ්ඩක් ලියාගත්තා එච්චරයි ඒ පොඩි සමරි බුක්යක් ගහගන්න ඉතින් අවුලක් නෑ මේ කොහමද මගේ නෝට් එක එහෙමත් කෙටියෙන් තමයි තියෙන්නේ ඔප්පරෙම කෙටියෙන් ඔය තියෙන්නේ හරිද මේ වගේ කෙටියෙන් නෝට් නෑ ඉතින් වෙන කොහෙවත් මේ කෙටිම තමයි වැඩේ තියෙන්නේ ඒ හින්දා සමරියකුත් ගහගන්න ඉතින් අවුලක් නෑ අර Tamanට උඩ නෝට් එක බලනකොට සමරේ දිහා බලලා මතක් කරගන්න පුළුවන් නේ. ඒ හින්දා එහෙම කරගන්න අවුලක් නැහැ. හරි. දැන් ලියගන්න රේඛී ගම්මත ශක්තිය නියමේ. ඒක ලියා ගන්න මාතෘකාව දාලා. වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර අසමතුලිත බල ක්‍රියා නොකරන දිශාවක් ඔස්සේ පද්ධතියේ මුළු රේඛීය ගම්මිතාව සංස්ථිතික වේ. පද්ධතියේ මුළු රේඛීය ගම්මිතාව සංස්ථිතික වේ. යටින් තරවල ලියා ගන්න. රේගාසානී යෙදිය හැක්කේ රේඛීය ගම්මිතා සංස්ථිතික නියමයි. රේගාසානී යෙදිය හැක්කේ බාහිර බල නොමැති දිශාවක් ඔස්සේය. බාහිර බල නොමැති දිශාවක් ඔස්සේය.
බාහිර බල නොමැති දිශාවක් ඔස්සේ ඊට පස්සේ රේගාසානී යෙදීමේදී යොදන දිශාව අනිවාර්යෙන් සැලකිය යුතුය. රේඛාසානී යෙදීමේදී යොදන දිශාව අනිවාර්යෙන් සැලකිය යුතුය. දිශාව අනිවාර්යෙන් සැලකිය යුතුය. හරි. ඊට පස්සේ එක අයිටස් දාගන්න යටින්. ඒ කියන්නේ ඩෙල්ටා p සමානයි බිඳුවයි. ඒ කියන්නේ අවසාන ගම්මිතාවයට ආරම්භක ගම්මිතාව සමානයි බිඳුවයි. ඒ කියලා කියන්නේ ආරම්භක ගම්මිතාව සමානයි අවසාන ගම්මිතාව. එයා මේක කොටු කරගන්න. හරි. ඒ ටික ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ ගාන හදාගෙන පළවෙනි ගාන තමයි මේක. මේ ගාන හදාගන්න. ඉක්මන් ලියා ගන්නමයි. ලියාගෙන ඉවර නම් හරි කියලා දාන්න. චැට් එක දාන්න. හරි නේද? ඉක්මනට දාගන්න මේ උදාහරණේ. අල්ල උදාහරණේ.
හරි ඉවරනේ ළමයි. හරි මම කොහේන එක්සර්සයිස් එක ගහගන්න ඕන. හරි අපි යන් අපේ දෙවෙනි උදාහරණයට. දෙවෙනි උදාහරණ. හරි දෙක ඇවිල්ලා මෙන්න මේ වගේ අපි හිතමුකෝ මේ වගේ කිලෝග්‍රෑම් 10 වස්තුවක් තියෙනවා. ඒක මේ පැත්තට 3 m මිශ්‍රණයකින් යනවා. යන ගමන් තියෙන්නේ තවත් වස්තුවක් තියෙනවා. ඒ වස්තුව කිලෝග්‍රෑම් 5ක් වෙනවා. ඒ වස්තුව මේ පැත්තට 2 m මිශ්‍රණයකින් යන ගමන් තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට හැප්පෙනවා. මු 3ෙන් යන නේද 3ෙන් කියලා මුගේ දෙකෙන් හැප්පෙනවා. හැප්පුණාට පස්සේ මේක අපි හිතමු 10 කිලෝග්‍රෑම් කෙනෙක් කියලා මේ පැත්තට වෙනවනේ. 10 කිලෝග්‍රෑම් කෙනෙක් කියලා මේ පැත්තට හැප්පුණාට පස්සේ අපි හිතමු 1 m මිශ්‍රණයකින් ගියා කියලා. මු එකෙන් ගියා කියලා අපි හිතමු. එහෙනම් මට හොයන්න ඕනේ 5 කිලෝග්‍රෑම් කෙනෙක් කෙනා මෙහාට ගියපො වේගය කීයද කියලා. 5 කිලෝග්‍රෑම් කෙනෙක් කෙනා අර පැත්තට ගියපො වේගය කීයද කියලා අපිට හොයන්න ඕනේ. හරිද? හරි. අපි බලමු දැන් කොහොමද වැඩේ කරන්නේ කියලා. හරි. දැන් මේකේ අවස්ථාවක් මොකද්ද කරන්නේ? අපි කෙලින්ම රේඛා සානිය දාන්න ඕනේ. නේ? රේඛා සානිය දාන්න. කොහොම රේඛා සානිය දාන්න අනිවාර්යයෙන් දිශාවක් දාන්න ඕනේ. එහාට මම දිශාවක් දාන්න. රේඛා සානිය කියන්නේ මොකද්ද? ආරම්භක පද්ධතියේ ගම්මිතාව සමානයි අවසාන පද්ධතියේ ගාමිතාවට. ඒ කියන්නේ ආරම්භක ගම්මිතාව සමානයි කාටද? අවසාන ගම්මිතාවට. ආරම්භක ගම්මිතාව සමානයි අවසාන ගම්මිතාවට. හරි. මෙන්න මේ පද්ධතියේ ආරම්භක ගම්මිතාව කියන නම් දිශාව රඳින මේ පැත්තේ කියන. එහෙනම් ආරම්භක පද්ධතියේ මේ පැත්තට තියෙන ගම්මිතාව ඔක්කොම ධන අනිත් පැත්තේ තියෙන ගම්මිතාව ඔක්කොම ඍණ වෙනවා. අනිත් පැත්තේ ගම්මිතාව ඔක්කොම ඍණ වෙනවා. හරි. අපි දැන් ලියමුකෝ එහෙනම්. මෙන්න මේ පද්ධතියේ ආරම්භක ගම්මිතාව කීයද මේ පැත්තට? කීයද? අපි ලියන්න පුළුවන්. කිලෝග්‍රෑම් 10 කියන එක කෙනා ගත්තට පස්සේ උඩ මේ පැත්තට 3ක් තියෙනවානේ. ධන. කිලෝග්‍රෑම් 5 ගත්තට පස්සේ උඩ අර පැත්තට 2ක් තියෙනවානේ. එහෙනම් 10 වරක් 3 දෙන 5 වරක් 2. සමානයි. අවසාන පද්ධතියේ මෙහාට තියෙන ගම්මිතාව කීයද? 10 වතාවක් 1 මේ පැත්තට ධන 5 වතාවක් v මේ පැත්තට. නේ? එහෙනම් මේක අපිට උත්තරේ ගන්න පුළුවන් කීයද? 10 වරක් 3 30යි 5 වරක් 2 10යි 10 ධන 5යි v. එහෙනම් 30යි 10යි 40 සමානයි 10 ධන 5යි v. දැන් අපිට එන උත්තරේ 30 සමානයි 5යි v v සමානයි 6යි ms ශ්‍රේණියට. ඒ කියන්නේ මෙන්න මේ 5 කිලෝග්‍රෑම් කෙනෙක් කෙනා මේ පැත්තට ගියේ කීයකින්ද? 6යි ms ශ්‍රේණිය. හැප්පුවාට පස්සේ 5 කිලෝග්‍රෑම් අර පැත්තට ගිහිලා තියෙන කීයකින්ද? 6යි ms ශ්‍රේණියට. තේරුණාද අපේ දෙවෙනි උදාහරණේ? chat එකට දාන්න තේරුණාද කියලා. දෙවෙනි උදාහරණ තේරුණාද? හැම වෙලෙම දාද්දි රේඛා සාරිය දාන්න කලින් ඔබ දිශාවක් දක්වනවා. දිශාවක් දක්වලා ඒ දක්වපු දිශාවට තියෙන ඔක්කොම ධන කියලා ඒ පැත්තේ තියෙන ධන කියලා ගන්නවා. අනිත් පැත්තේ තියෙන ගම්මිතා ඔක්කොම ඍණ කියලා ගන්නවා. ඊට මේ පැත්තේ තියෙන ආරම්භක පද දෙකම මෙතා ඔක්කොම ලියා ගන්නවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන අවසාන පද දෙකම මෙතත් ඔක්කොම ලියා ගන්නවා. වැඩේ තේරුණාද? හරිද වැඩේ තේරුණාද? ළමයි දාන්න chat එකට. හැමෝම දාන්න. කවුරු තේරුම් නැත්නම් කෙනෙක් ඉන්නවා නම් අය අහන්න ප්‍රශ්නයක් නැහැ. හරි හැමෝටම තේරෙනවානේ. හරි එහෙනම් ලියා ගන්න. දෙවෙනි ගාන වෙන්නේ මේක. දෙවෙනි ගාන වෙන්නේ මේක. ඉක්මනට දාගන්න ළමයි. ඔතන ඉන්න නැත්නම් කොලේක හරි දාගන්න. මූට් එකේ ඉන්න නැත්නම්.
හරිද ළමයි? හරි නේද? ටෙස්ට් එකක් ගහගන්න. හරි. හරි. ඊට පස්සේ තුන්වෙනි උදාහරණය. මේක ඔයාලා තනියෙන් කරන්න ඕනේ. කිලෝග්‍රෑම් 3 වස්තුවක් තුන එක මේ පැත්තට 10 මිශ්‍රණයකින් යනවා. ඊට ඒ පැත්තට 10 කිලෝග්‍රෑම් 2 වස්තුවක් තුන ඌ මේ පැත්තට 1 මිශ්‍රණයකින් යනවා. මේක ගමු කිලෝග්‍රෑම් 4ක් කියලා. මේ දෙක හැප්පුණාට පස්සේ අපි හිතමු කිලෝග්‍රෑම් 4 කියන එක්කෙනා මේ පැත්තට 3 මිශ්‍රණයක් යනවා නම් මට ඕනේ කිලෝග්‍රෑම් 2 කියන එක්කෙනා මෙහාට ගමන් කරන වේගය ඕනේ. ටක් ගාලා හදන්න බලන්න, කට්ටි තනින් ටක් ගාලා හදන්න. අගයන් එක පේනවනේ. මුලින්ම 4 කියන එක්කෙනා 10කින් ගමන් කරනවා අර පැත්තට. 2 කියන එක්කෙනා ගමන් කරනවා 1කින් මේ පැත්තට. 4 ගමන් කරනවා මේ පැත්තට 3කින්. 2 ගමන් කරනවා මේ පැත්තට v වලින්. මට ඕනේ මෙන්න මේකේ v හොයලා. v හොයලා. හොයන්න බලන්න. ඔයාලට අක chat එකට දාන්න උත්තරේ. මම විනාඩි දෙකක් විතර දෙන්න. 8:54යි 8:56 විතර ගන්න දෙන්න. උත්තරේ chat එකට දාන්න. මන්ට උත්තරේ දාන්න. කී දෙන්නේ උත්තරේ ළමයි? ඇදවලන් දාන්න.
අපි දාලා දෙන උත්තර අපි බලමු හරිද කියලා. හරි මේ පැත්තට රේඛාසානය දාන්න ඕනේ. හරිද ගමතාවකද 4 වතාවක් 10. මේක මොකද්ද? එක ඍණනේ. ඍණ වතා ඍණ දෙක වතාවක් එක. ඇයි මේ තියෙන්නේ මේ පැත්තටනේ. අපි ගත්තේ මේ පැත්ත ධන කියලානේ. ඊළඟ අනිත් පැත්තට තියෙනවා ඍණ වෙන්න ඕනේ. මේක සමානයි කිය දෙන්නේ. 4 වතාවක් 3 ධන දෙවතාවක් v. මෙතන 40යි. මෙතන 2යි. මෙතන 12යි. ධන 2යි v. 40න් 2ක් ගියාම 38යි. සමානයි 12 ධන 2යි v. මේ 12 මෙහාට ගියාම 38න් 12ක් ගියාම කීයද? 38 12ක් ගියාම 26යි. සමානයි 2යි v. එහෙනම් v සමාන කීයද? 13යි ms ශ්‍රේණියක. 13යි ms නම් මේ මේ බෝල කී මේ පැත්තට 13යි ms ශ්‍රේණියක. හරි නේද? කට්ටිය හොඳයි. හරි. මම තව ගානක් දෙන්නම්. ටිකක් අග්ගල හදලා දාන්න. අපි හිතමු කිලෝග්‍රෑම් 5 කෙනෙක් මේ පැත්තට 1 ms එකකින් එනවා. අය කිලෝග්‍රෑම් 2 කෙනෙක් මේ පැත්තට 2 ms එකකින් එනවා. ඊට පස්සේ මෙතන හැප්පුණාට පස්සේ කිලෝග්‍රෑම් 5 කෙනා මේ පැත්තට 3 ms එකකින් අපි හිතුවා මේක හැප්පුණාට පස්සේ මෙතන එකට ඇලනවා කියලා. හරිද? එකට ඇල්ල තනි ස්කන්ධයක් වෙනවා. තනි ස්කන්ධයක් වෙනවා. මේක 5යි නම් මේක 2යි නම් එකට ඇලුනහම මොකද වෙන්නේ? මේක 7ක් වෙනවනේ. මේක 7 කිලෝග්‍රෑම් වෙනවා. 7 කිලෝග්‍රෑම් මේ වෙතන වේගය කියලා අපෙන් හරිද? මුලින්ම කිලෝග්‍රෑම් 5ක් තිබ්බා මේ දෙකක් තිබ්බා. 5යි 2යි එකට හැප්පුණාට පස්සේ දෙක එකට ඇලුනා. ඊට පස්සේ 7ක් හැදුනා. මේ 7 සම්පූර්ණයෙන් අර පැත්තට ගමන් කරනවා. අපෙන් ගන්න 7 ගමන් කරන වේගය. 7 කිලෝග්‍රෑම් ගමන් කරන වේගය කීයද? මේක නම් අර මැටි ගුලි දෙයක් කරා එකට ගැහුවා වගේනේ. මැටි ගුලි දෙයකට ගැහුවා මැටි ගුලි දෙකට ඇලනවනේ. ඇල්ලලා දෙකම එක වස්තුවක් වෙලා ගමන් කරනවා. හරි ටක් ගාලා හොයන්න බී. හරි මේක හරි නේද? මේක උත්තරේ කියලා පොඩ චැට් එකේ දාන්නකො උත්තරේ. උත්තරේ දාන්න. හරි බලමු අපේ උත්තරේ. මේක මම ගත්තේ රේඛාසාරි දාද්දි මේ පැත්ත තව දිශාව දාන්න ඕනේ. එතන මොකක්ද දෙන්නේ? පස්වතාවක් 1 ඍණ දෙවතාවක් 2 සමානයි 7 වතාවක් v. කොහොමද තියෙන්නේ? එතන පස්තරක් එක 5යි මෙතන 4යි සමානයි 7යි v. 5න් 4ක් ගියාම 1යි 1 සමානයි 7යි v. එහෙනම් v සමානයි 1යට 7යි ms ශ්‍රේණියක. හරි නේද? එහෙනම් ඔන්න ඔහොම තමයි රේඛාසානී වල බේසික්ම ගණන් ಜಾති එන්නේ. බේසික් ගණන් ಜಾති කොහොමද? හරි. අපි ඊළඟ මෙන්න මේ වගේ තවත් අවස්ථාවකට ඊළඟ අවස්ථාව රේඛාසානී ගණන් ගැන තවත් අවස්ථාවක්. ඒක තමයි මෙන්න මේ වගේ එකක්. හිතන්නකෝ. ඔන්න මේ බෝම්බයක් තියෙනවා. හරිද? බෝම්බයක් තියෙනවා. මෙන්න මේ බෝම්බය අපි හිතමු කිලෝග්‍රෑම් 12ක බෝම්බයක්. මේ බෝම්බ මෙහෙම දාලා තියෙනවා. හරිද? මේ බෝම්බ එකපාරම කෑලි දෙකකට පිපිරෙනවා. හරිද? මේ බෝම්බ එකපාරම කෑලි දෙකකට පිපිරෙනවා. හරිද? මේ බෝම්බේ කෑලි දෙකකට පිපුරුනහම අපි හිතමු මේකෙන් හැදිච්ච එක කෑල්ලක්. එක කෑල්ලක් කිලෝග්‍රෑම් 10 කියලා හිතමු. එහෙනම් කෑල්ල කිලෝග්‍රෑම් 2යිනේ. අපි දැන් මෙන්න මේ 10 කිලෝග්‍රෑම් කියන කෑල්ල මෙන්න මේ පැත්තට 5යි ms ශ්‍රේණියකින් විසික් වුණා. අපෙන් අහනවා මෙන්න මේ 2 කිලෝග්‍රෑම් කියන විසික් වෙච්ච වේගය කීයද කියලා. 2 කිලෝග්‍රෑම් කියන එක විසික් වෙච්ච වේගය කීයද කියලා අපෙන් අහනවා. එනවා තවත් වෙන ගණන් අකර. ඒ කියන්නේ මැද්දේ ආරම්භක පද්ධතිය නිශ්චලයි. හැබැයි ඊට පස්සේ ඇතුලේ මොකක් කර සිද්ධියක් වෙලා දෙක කැඩලා ගිහිල්ලා කෑල්ල දෙකට ඉස්සෙල්ල අවස්ථාවක්. හරිද? මේ බලන්න මෙතන මේ 12 කිලෝග්‍රෑම් කියන කෙනා නිකම්ම ඉන්නවා. ඉදිකම එකවරම කෑල්ල දෙකට කැඩලා 10 කිලෝග්‍රෑම් කියන මෙහෙට පහකින් විසි වෙනවා. 2 කිලෝග්‍රෑම් කියන කෙනා අර පැත්තට v වලින් යනවා. අපෙන් අහන්නේ මෙන්න මේ v ගගේ කීයද කියලා. හරි. මෙන්න මේ වගේ අවස්ථාවක රේඛාසානි දාන්නේ. මෙතනත් කිසිම වෙනසක් නැහැ. දැන් කිසිම වෙනසක් නැහැ. අර වගේ තමයි රේඛාසානි දාන්නේ. හරි කොහොමද දාන්නේ? එතන තමයි කෙලිම දිශාවක් ගන්නවා. මේ පැත්ත කියලා ගන්නවා.
ආරම්භ පද්ධතිය මොකද්ද? මේක තමයි ආරම්භ පද්ධතිය. මේක තමයි මොකද්ද? අවසාන පද්ධතිය. හරි. ආරම්භක පද්ධතියේ මෙහාට තියෙන ගම්මිතාව කීයද? බිඳුවනේ. ආරම්භ පද්ධතියේ මෙහාට තියෙන ගම්මිතාව කීයද? බිඳුව. එහෙනම් බිඳුව සමානයි. වෙන පද්ධති මුකුත් නැහැ. බිඳුව සමානයි. අවසාන පද්ධතියේ මේ දිශාවට තියෙන ගම්මිතාව මොනවද? මොනවද ගම්මිතාව? මේක 2යි නම් දෙවතාවක් v ඉන්නවනේ. ආයේ ඍණ පස්වතාවක් 10 ඉන්නවනේ. ඔච්චරනේ ඉන්නේ. ආයෙනම් ඔක තමයි අවසාන පද්ධතියේ මුළු ගම්මිතාව වෙන්නේ. එහෙනම් අපිට කෙලින්ම හොයලා දාන්න තියෙන්නේ ඉච්චරයි. බිඳුව සමානයි 2යි v ඍණ 50 එහෙනම් 2යි v සමානයි 50යි. එහෙනම් v සමාන කීයද? 25යි ms ඍණ 1. මේක නියම්. ඔන්න ඔය තමයි දෙවෙනි ගණන් ආකාරය. නිකන් එකපාර බෝම්බයක් තිබිලා කෑල් දෙකට පුපුරලා යන අවස්ථාවක් තමයි මේක. තේරුණාද? තේරුණාද ගන්න? පැහැදිලිද? chat එක දාන්න ටක් ගාලා තේරුණාද කියලා? නිකන් ආරම්භක අවස්ථාවේ නිශ්චලතාවයේ බෝම්බේ තිබ්බා කෑල් දෙකට පුපුරලා ගියා. වගේ අවස්ථාවක්. මේ කෑල් දෙකට මෙතන තමයි මේ කෑලි 3-4 මේ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. අපි ඒක අවස්ථාව ඊළඟට කතා කරමු මොකද්ද වෙන්නේ කියලා. හරි. එහෙනම් දාගන්න අපේ ඊළඟ උදාහරණ මොකක්ද මාතෘකාවක් තියෙනවා මන්ද ඔකේ. නිශ්චල වස්තුවක් පිපිරියාම හරි මොකක් හරි කේස් එකක් ඇතිව ටියුට් එකේ තියෙනවනම් නැත්තම් මේ රූපෙ දෙගෙන දාගන්න ඊළඟ ගණන් જાතිය. ඉක්මනට දාගන්න. හරි. ඒ ගන්න දාගත්තා නම් කණක් ලියා ගන්න. කණක් ලියා ගන්න. ටිකක් ලේකට ගහගන්නකො. දැන් මෙන්න මේ සිද්ධිය තමයි මේ තුවක්කු වල එහෙම සිද්ධ වෙන සිද්ධියක් මේක. මොකද්ද? ඔයාලා දැකලා ඇති අර තුවක්කුවක් අරන් මම වෙඩි තියලා දෙනවා. වෙඩි තියලා නැද්ද මේ තුවක්කුවගේ? අර වායු රයිෆල් එමෙ තියෙන්නේ. වායු රයිෆල් තුවක්කුවක් කරන් මෙහෙම වෙඩි තියද්දි මොකද වෙන්නේ? වෙඩි තියද්දි ඔය තුවක්කුව එකපාරම මෙහෙම පිටිපස්සට ගැස්සෙනව නේද? එහෙම වෙඩිලා තිබ්බ ගමන් පිටිපස්සට පොඩ්ඩක් ගැස්සෙනවා. හරිද? ඔන්න ඔය ගැස්සෙන්නේ මේ ගම්මතා සංස්කෘතිය නියමයෙන් හින්දා. ඒ කියන්නේ ඔය තුවක්කුව ඇතුලේ උණ්ඩ තියෙනවනේ. ඒතර ආරම්භෙදී තුවක්කුවයි උණ්ඩය කියලා කියන්නේ මේ වගේ තනි පද්ධතියක්. හරිද? හැබැයි අපි වෙඩි තිබ්බට පස්සේ මොකද වෙන්නේ? එකපාරම අර උණ්ඩය මෙහෙට විසිරලා යනවනේ. උණ්ඩය මෙහෙට විසිරලා යද්දි මොකද කරන්නේ? උණ්ඩයට එකපාරම අර පැත්තට ප්‍රවේගයක් හම්බ වෙනවා. එහෙනම් උණ්ඩයට එකපාරම අර පැත්තට ගම්මතාවක් හම්බ වෙනවා. එහෙනම් ඒක අවුල්. එහෙම වෙන්න බෑ. මොකද පද්ධතිය ආරම්භයේ උණ්ඩයට තුවක්කුවටයි කිසිම ගම්මතාවක් තිබෙන්නේ නැහැ. දෙන්නගේ පරිමතාව ශුන්‍ය තිබ්බේ. එකපාරම උණ්ඩට අර පැත්තට ගම්මතාවක් හම්බුණා කියලා කියන්නේ එහෙම වෙන්න දෙන්න බෑ. ඒ හින්දා තුවක්කුවත් අනිත් පැත්තට වාංගු වෙලා මේ පද්ධතියේ ගම්මතාවය ශුන්‍යයක් කරලා දෙනවා. කියන ආරම්භක ගම්මතාවට සමාන කරලා දෙනවා. දැන් මෙතනත් එහෙම නෙමෙයි. මේ එකපාරම මේ කැලේ දෙක පුපුරලා මේ කැලේ වැඩි විසිරිච්ච හින්දා අවසාන පද්ධතියේ ගම්මතාව ශුන්‍යයක් කරන්න ඕන හින්දා අනිත් කැලේ අර පැත්තට 25 ප්‍රවේගයකින් ඉති වෙලා ගියා. ඕක තමයි වෙන්නේ. හරිද? හරි. දැන් පොඩි ගානක් ලියා ගන්න. ගානක් ලියා ගන්න. කිලෝග්‍රෑම් 20ක් බර තුවක්කුවකින් කිලෝග්‍රෑම් 20ක් බර තුවක්කුවකින් ග්‍රෑම් 50ක් බර උණ්ඩයක් පිට වේ. ග්‍රෑම් 50ක් බර උණ්ඩයක් 100යි ms ශ්‍රේණික ප්‍රවේගයකින් පිට වේ. කිලෝග්‍රෑම් 20ක් බර ගන්නෙකින් 50යි ග්‍රෑම් බර උණ්ඩයක් 100යි ms ශ්‍රේණියකින් පිට වේ. මෙහිදී තුවක්කුව වාංගු වන ප්‍රවේගය සොයන්න. තුවක්කුව වාංගු වන ප්‍රවේගය සොයන්න. හරි ටක් ගාලා උත්තරේ කියනවට
අග්ගල උත්තරේ දාන්න. උත්තරේ දාන්න. හරි මොකද උත්තරේ එන්නේ? තුවක්කුව පිටිපස්ස වාංගුන ප්‍රවේගය කීයද එන්නේ? හරි කොහොමද මේක හදන්නේ? මේක හදන්නේ මෙහෙමයි. දැන් මෙතන බලන්නකෝ. මෙතන අපිට කියන්නේ 20 කිලෝග්‍රෑම් බර තුවක්කුවක් තියෙනවා. තුවක්කුවේ බර කිලෝග්‍රෑම් 20යි නේ. එහෙනම් මේක තුවක්කුවක් තියෙනවා. තුවක්කුවේ බර කිලෝග්‍රෑම් 20යි. මේක ඇතුලේ ග්‍රෑම් 50ක උණ්ඩයක් මුලින්ම තියෙනවා. ග්‍රෑම් 50 උණ්ඩයක්ත් තියෙනවා. හරිද? කේස් යන්නේ. එකපාරම මොකද වෙන්නේ? එකපාරම මෙන්න මේ උණ්ඩය තුවක්කුවෙන් එළියට නික්ම වෙනවා. කීයක ප්‍රවේගයකින්ද? 100ක ප්‍රවේගයකින්. තුවක්කුව මෙහෙම තියා තුවක්කුව දැන් 20 කිලෝග්‍රෑම් තුවක්කුව මෙහෙම නිකන් නෝමල් එකේ තියෙනවා. උණ්ඩය එකපාරම මෙන්න මේ පැත්තට 100යි ms න එක ප්‍රවේගයක් ගන්නවා. ග්‍රෑම් 50 උණ්ඩය. අපෙන් අහන්නේ මෙන්න මේ සිද්ධිය හින්දා තුවක්කුව වාංගුන ප්‍රවේග කීයද කියලා. අපි දැන් දන්නේ නැහැ නේ. මම දාගන්න තුවක්කුව මෙන්න මේ පැත්තට වාංගුන ගමන් ඉතලා ගන්නවා. ඒක තුවක්කුව ගමන් කර තුවක්කුවට වාංගුන කියන තුවක්කුව පිටිපස්සට එන ප්‍රවේගය තමයි අහන්නේ. හරිද? හරි. දැන් රේඛාසානි දාන්න එච්චරයි. කොහොම රේඛාසානි දාන්නේ? මේ පැත්තට තමයි දාන්න තියෙන්නේ. හරි කොහොමද දාන්නේ? ආරම්භක පද්ධතියේ ගම්මිතාව කීයද? 0යි නේ. ආරම්භ පද්ධතිය කවුරුත් නැහැ. ආරම්භ පද්ධතියේ ගම්මිතාව කීයද? 0යි. ඊට පස්සේ අවසාන පද්ධතියේ ගම්මිතාව. අවසාන පද්ධතියේ ගම්මිතාව කීයද? මෙතන තුවක්කුව තියෙනවා කිය තුවක්කුව තියෙනවා තුවක්කුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20යිනේ. 20 වතාවක් v. දාන 50 වැඩි කිරීම 10 ඍණ 3 වතාවක් 100. 50 වැඩි කිරීම 10 ඍණ 3 වතාවක් 100. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ මම v යුක්ත කරන්න බැහැ මම ඒක 20යි v කියක සමාන මේක මම එහා පැත්තේ කියනවා ඍණ 50 වැඩි කිරීම 10 ඍණ 3 වතාවක් 100 කියන. එහෙනම් කීයද එන්නේ? 20 v සමාන මෙතන කැපෙනවානේ. මේ බිඳු දෙකට මෙතන බිඳුවක් කැපෙනවා බිඳුන මේ බිඳුවට කැපෙනවා ඍණ 5යි කියලා එනවා. එහෙනම් v සමාන කීයද? ඍණ 1යට 15යි කියලා මට උත්තරයක් එනවා. එහෙනම් මේකේ තේරුම තමයි මොකක්ද? මේකේ තේරුම තමයි මෙන්න මේ සිද්ධියෙන් හින්දා තුවක්කුව ඍණ 1යට 15ක ප්‍රවේගයකින් වාංගු වෙනවා. ඒ කියන්නේ මේ තුවක්කුව ගමන් කරන්නේ මේ පැත්තට නෙමෙයි. තුවක්කුව ගමන් කරන්නේ මේ පැත්තට ඍණ 1යට 15කින් ගමන් කරනවා. තුවක්කුව මේ පැත්තට ඍණ 1යට 15කින් එකපාරම මේ පැත්තටම ගැස්සෙනවා. ඒක තමයි කියන්නේ. එකපාරම වෙඩිල් දෙපුවම ගැස්සෙන්නේ ඒකයි පිටිපස්සට. මොකද උන්නේ එකපාර වලපතට තුවක්කුව බින පිටිපස්සට පොඩ්ඩක් ගැස්සෙනවා. ඔතන තුවක්කුව වාංගු වෙන ප්‍රවේගය. තේරුණාද? තේරුණාද ගාන හදපු විදිය?
හරි නේද? මම හිතන්නේ තේරෙනවා ඇති. තේරුණ නැත්නම් අහන්න. මේක හැමෝම දාන්න තේරුණාද කියලා. Zoom දෙකේම ලාවේ දාන්න. තාපය ක්ලාස් එකට තියෙනවා කියලා. ඔව් තාපේ ක්ලාස් එක හෙට රෑ තියෙනවා. හෙට අපිට තියෙන්නේ තාප මිතිය කතා කරන්න. Q සමාන MC තීට. මේකට 27 ළමයට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි 27 ළමයිනුත් එන්න මේ සිලබස් ටික ඉක්මනට ඉවර කරන්න පුළුවන් 27ට. හරි බේසික්ම කියලා දෙනවා. ඉතින් ඒ හින්දා අවුලක් නැහැ. ඔයාලමට එන්න පුළුවන්. හරි. ඊට පස්සේ හරි ඔක තමයි කතන්දරේ. අපි ඊළඟට යමු verb book එකේ ගානක් හදන්න. verb book එකේ අපි ගානක් හදන්න. verb book එක නැති ළමයෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. PDF එක මම group එකට දාලා තිබ්බේ නෑ. verb book එකේ තියනවාද හැමෝටම? එන කුරියර් කරපු ටික කුරියර් කරපුවා ආවේ නැති දන්න අන්තිමට පේමන්ට් කරපු ළමයින්ට. ටියුට් හම්බුණාද හැමෝටම? verb book එක හැමෝටම තියනවද? නැත්තම් කියන්න PDF දාන්න. තියනවනේ අවුලක් නැහැ. හරි. එහෙනම් පෙළ ගන්න verb book එකේ 10 වෙනි පිටුවට ගම්මතා සංස්කෘතික නියම කියන පෙළ ගන්න. ගම්මතා සංස්කෘතික නියමය. හරි. ඒකේ පළවෙනි ගාන ගන්න. පළවෙනි ගාන. පළවෙනි ගාන මම පොඩ්ඩක් ඔයාලා කට්ටිය කියව ගන්නකො. කියලා අපිට රූපයක් දාගන්න බලන්න ආරම්භක අවස්ථාවටයි අවසාන අවස්ථාවට අපිට රූපයක් දාගන්නකො. ආරම්භක අවස්ථාවටයි අවසාන අවස්ථාවටයි පොඩි රූපයක් දාගන්න. ආරම්භක අවස්ථාවටයි අවසාන අවස්ථාවට අපිට රූපයක් දාගන්න. පළවෙනි ගාන 10 වෙනි පිටුවේ පළවෙනි 10 වෙනි පිටුවේ මේ පළවෙනි ගාන කියන්නේ 68 වෙනි ගාන. ගම්මිත සංස්කෘතියේ නියම කියලා තියෙන එතන තියෙන පළවෙනි ගාන 68. 2500ක් බරද රොකට්ටුවක් කියලා තියෙන්නේ. ඒ ගාන පොඩ්ඩක් කියලා පොඩි රූපයක් දාගන්න. විනාඩි දෙකක් විතර දෙන්න. හරි මම රූපේ දාගන්න. බලමුකෝ වැඩේ කොහොමද කියලා.
හරි අද පොඩ්ඩක් සිග්නල් අඩු ගතියක් ඇති ගණන් ගන්න එපා ගණන් ගන්න එපා කියන ලැග්ගුණොත් නම් කියන්න පොඩක් වහිනවා මෙහෙටත් ඒකයි හරි අපි යන් පළවෙනි මේ 68 වෙනි ගානට මොකද්ද කියන්නේ කියනවා ස්කන්ධය 2500ක් බරත රොකට්ටුවක් ගුවන්ගත කර සුළු වේලාවකදී එහි ප්‍රවේගය 200 ms නාගයෙන් සිරස්ව චලිත වෙමින් පවතින මොහොතක. ඒ කියන්නේ රොකට් එකක් තියෙනවලු මේ රොකට් එක කිලෝග්‍රෑම් 2500ක් බරයිලු. හරිද? මේක ගුවන්ගත කර තිබෙන අවස්ථාවක එහි ප්‍රවේගය සිරස්ව 200ක් තියෙන. සිරස්ව චලිත වෙන 200 ms එක වෙන අවස්ථාවේ 200 ms වෙන අවස්ථාවේ මේක කැබලි 3කට පුපුරලා යනවලු. හරිද? කැබලි 3කට පුපුරා යයි. පුපුරා යයි. පුපුරා යෑමට පස්සේ මොකද කියන්නේ? ඉහළින් ඇති කැබැල්ල 1200ක ස්කන්ධයක විතර එහි ප්‍රවේගය 400යි ms එක යා මේ කියන මේක ත්‍යාගුණ කරනවලු කරනට පස්සේ එක කෑල්ලක ස්කන්ධය 1200යිලු උගේ ප්‍රවේගය උඩ පැත්තට 400යි. තමයි කියන්නේ. ඊට පස්සේ තිරස්ස දකුණට විසුණු කැබැල්ල 800ක්. තම කැලක් තියෙනවා ඒකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 800යිලු. ඒක විසි වෙන්නේ දකුණු පැත්තටලු විසි වෙන්නේ 300 ms ප්‍රවේගයෙන්ලු. අපෙන් අහනවා තුන්වෙනි කැබැල්ලේ ප්‍රවේගයේ අගයත් දිශාවත් සොයන්න. තුන්වෙනි කැබැල්ලේ ප්‍රවේගයේ අගයත් දිශාවත් සොයන්න. හරිද? හරි. දැන් මෙන්න මේ එක කැබැල්ලක් 1200යි න. අනික 800යි න. අනිත් කැලේ ස්කන්ධ කීයක් වෙන්න ඕනද? ආරම්භක ස්කන්ධ 2500යි නම් මේක 1200 මේක 800යි ඉතුරු කැල කීයද? 500ක් වෙන්න ඕනේ. ඉතුරු කැල 500ක් වෙන්න බෑ. ඔන්න මගේ තියෙනවා 500 කැල විතර තියෙනවා. දැන් මම මේ 500 කියන එක විසින ප්‍රවේගය මම දන්නේ නැහැ. මම විසින ප්‍රවේගය මම දන්නේ නැහැ. මම විසින උඩටද මෙහාටද පැත්තට මේ පැත්තටද මේ පැත්තටද මෙහෙටද මෙහෙටද කොහෙටද කියලාත් මම දන්නේ නැහැ. දන්නේ නැත්තම් මෙච්චරයි නොදන්නා ගානට ප්‍රවේගයක් දාගන්න ඕනේ. කොහෙද අපි දන්නේ නැහැනේ. දන්නේ දැන් මම මේක දාගන්නවා. මම මේක දැන් මේ සිරස් දෙකක් තියෙන හින්දා මම මේකට දාගන්නවා. මේ පැත්තට v2 කියලා ප්‍රවේගිකුයි මේ පැත්තට මම v1 කියලා ප්‍රවේගිකුයි දාගන්නවා. මං හිතනවා මේක විසි වෙනවා ඇත්තේ මෙහාට v2 එන විදිහටයි මෙහාට v1 එන විදිහට විසි වෙනවා ඇත්තේ කියලා මං හිතා ගන්නවා. එතකොට මට මේකේ සැබෑ ප්‍රවේගය උනොත් මම සැබෑ ප්‍රවේගය කොහොමද ගන්නේ? මේක ඇත්ත ප්‍රවේගය වෙන්නේ මොකද්ද? ඇත්ත ප්‍රවේගය v සමානයි v1 වල වර්ගය ධන v2 වල වර්ගයේ වර්ගමූලය. ඒකට පස්සේ ගන්න පුළුවන් ඉතින් ඔක උත්තරේ. v1 v2 හොයාගත්තා නම් වැඩේ ගොඩ. හරිද? දැන් වැඩේ කරන්නේ. දැන් මේක නොදන්න විදිහට දාන්න මම දන්නේ දැන් v2 තියෙන උඩ පැත්තට කියලා මම දන්නේ නැහැ. v1 තියෙන මෙහාට කියලා මම දන්නේ නැහැ. නැත්නම් මම ගත්ත පැත්ත හරියද දන්නේ නැහැ. මම මුකුත් දන්නේ මම නිකන් මෙහෙට v1 මෙහෙට v2 කියලා පහළ ටිකක් මම දාගත්තා. හරිද? මම දැන් හොයන්න යන්නේ. හරි. එතකොට මෙන්න මේකට අපි ගම්මතා සංස්කෘතිය දාන්න යන්නේ. ගම්මතා සංස්කෘතිය දාද්දී අපි දැන් මම ඉස්සෙල්ලාම මෙන්න මේ පැත්තට රේඛාසානි දානවා. මෙහාට මම රේඛාසානි දානවා. මෙහාට මම රේඛාසානි දාද්දී මෙන්න මේ පැත්තට මගේ ආරම්භක පද්ධතියේ ගම්මතාව කීය? දැන් මේක තමයි මගේ ආරම්භ පද්ධතිය මේක තමයි මගේ අවසන් පද්ධතිය. පුපුරන්න කලින් අවස්ථාව පුපුරට පස්සේ අවස්ථාව. හරිද? එහෙනම් මගේ මේ ආරම්භක පද්ධතියේ මෙන්න මේ පැත්තට ගම්මතාව කීයද? මේ පැත්තට ගම්මතාව කීයද? ආරම්භක පද්ධතියේ ස්කන්ධ කීයද? ස්කන්ධ 2500. ස්කන්ධ 2500. ඒක හරිනේ. දැන් මේ 2500 කියන එකනට මෙහාට ප්‍රවේගයක් තියෙනවද ආරම්භයේදී? නෑ නේද? ඒ කියන්නේ ඔය 2500 කියන ප්‍රවේගය තියෙන උඩ පැත්තට විතරයිද? උඩ පැත්තට තමයි ප්‍රවේගය තියෙන්නේ. ඊට ප්‍රවේගයක් නෑනේ. එහෙනම් මෙහාට තියෙන ප්‍රවේගය කීයද? බිඳුව. තියෙන ප්‍රවේගය බිඳුව. හරිද? ආරම්භ පද්ධතිය ඔච්චර ස්කන්ධය විරකවත් ස්කන්ධයක් නෑනේ. එහෙනම් මේක සමානයි. කාටද මේක සමාන වෙන්නේ? මේක සමාන වෙන්නේ අවසාන පද්ධතියේ ඒ පැත්තට පවතින මුළු ගම්මතා වලට. අවසාන පද්ධතිය කවුද ඉන්නේ? 800ක් ඉන්නවා. මේ 800ට අපි සලකන පැත්තට ගම්මතාවක් තියනවද? සෝරි ප්‍රවේගයක් තියනවද? ඔව් කීය 300ක් තියෙනවානේ. 300ක් තියෙනවා. ඊට පස්සේ දාන්න කිලෝග්‍රෑම් 500ටත් බලන්න කිලෝග්‍රෑම් 500ටත් ඒ පැත්තට මම ප්‍රවේගයක් අරන් දෙනව නේද? v1. ඊට පස්සේ 1200ට මෙහාට ප්‍රවේගයක් තියනවද? නෑනේ. එහෙනම් බිඳුව. 1200 ප්‍රවේගයක් නෑ කියනක බිඳුව. හරිද? එහෙනම් එච්චරනේ. ඕක තමයි තිරස් පැත්තේ ගම්මතා ටික මම ඔක්කොම ලියාගත්තා. වෙන කවුරුත් නෑනේ.
හරි දැන් මම මේ සුළු කරනවා මේක උත්තරේ කීයද මේක බිඳුවයි 800 වතාවක් 300 ගේ 2800 24යි 24යි 10යි 4යි දාන 500යි v1 මෙතන බිඳුවයි අදාළ නැහැ කෙලින්ම මට v1 හොයන්න පුළුවන් නේ මම මේක කියලා මෙහාට ගෙනවා ඒක ගෙනත් හම් වෙනවා 500යි v1 සමානයි ඍණ 24 වැඩි කිරීම 10යි 4 මේ බිඳුවකට මේ බිඳුවක් කැපෙනවා එනකොට හම් වෙනවා 5යි v1 සමානයි ඍණ 24 වැඩි කිරීම 10යි 2 එනකොට හම් වෙනවා v1 සමානයි කීයද කියලාද v1 සමානයි 24 බෙදීම 5 කියලා කියන්නේ කීයද 5යි 5යි 8යි 58යි දෙකද මට හිතෙන්නේ මම නිකන් දැම්මේ ඍණ 58 වැඩි කිරීම 10යි 2යි දෙක 10යි 5යි දශමයට වැඩි කිරීම 10යි 2යි දෙක මම දන්නේ උත්තරේ බලන්න හරිද ඔක තමයි මට එන ආපු උත්තරේ එහෙනම් මෙන්න මේකේ මෙන්න මේ අනිත් කැබලට ඒ කියන්නේ පුපුරු කැබලේ තුන්වෙනි කැබලට මේ පැත්තට මෙච්චර ප්‍රවේගයක් තියෙනවා සුළු කරලා බලන්න හරි දැන් අපිට මෙන්න මේ v2 හොයන්න බෑ v2 හොයන්න ඕනද මම මෙහෙම මතක් කරමු මොකද්ද මම කරන්නේ v2 හොයන්න ඕන හින්දා මම මෙන්න මේ පද්ධතියට උඩ පැත්තට රේඛාසානි දානවා උඩ පැත්තට රේඛාසානි දානවා උඩ පැත්තට රේඛාසානි දාද්දි r1 පද්ධතිය කවුද ඉන්නේ 2500 ඉන්නවනේ 2500 කෙනෙක් නම ලියනවා උඩ පැත්තට ප්‍රවේගයක් තියනවද ඔව් තියනවනේ කීයක් තියෙනවද 200ක් තියෙනවා 200 සමානයි අවසාන පද්ධතියට ගියාට පස්සේ 800 කෙනෙක් කෙනාට උඩ පැත්තට ප්‍රවේගයක් තියනවද නෑ නෑ 800 උඩ පැත්තට ප්‍රවේගයක් නෑ නේ ඉඳලා ලියන්න ඕනෙත් නෑ ඒක 1200 කෙනෙක් කෙනාට උඩ පැත්තට ප්‍රවේගයක් තියෙනවා එහෙනම් 1200 වතාවක් 400 ඊට පස්සේ 500 කෙනෙක් කෙනාට පහළ පැත්තට v2 කෙනෙක් ඉන්නවා අපි ගත්ත උඩ පැත්ත කියන අපි ගත්ත එහෙනම් මේ මොකද්ද අපි ගන්න ඍණ වතාවක් ඍණ කියලා ගන්න ඍණ 500 වතාවක් v2 ඍණ 500 වතාවක් v2 දැන් මේක හොයන්න 2500 වතාවක් 200 කියන්නේ කීයද 25 තරක් 2 50 වැඩි කිරීම 10යි 4යි මෙතන 12ක් 4 48යි වැඩි කිරීම 10යි 4යි ඍණ 500යි v2 එනකොට හම්බ වෙනවා මේකේ ඍණ 500 v2 මෙහාට ගෙච්චම මොකද හම්බ වෙන්නේ ධන 500යි v2 සමානයි 48යි 10යි 4 ඍණ 50යි 10යි 4 එනකොට හම්බ වෙනවා 500යි v2 සමානයි කීය දෙන්නේ ඍණ 2යි 10යි 4යි එහෙනම් මට හම්බ වෙනවා v2 කියන එක වෙනවා හරිද v2 කියන එක මට හම්බ වෙනවා කීයද මෙතන හම්බ වෙනවා මේ බිඳුවකට මෙතන බිඳුවක් අපුවාම 200 බෙදීම 5ක් දෙකෝ දෙන්නේ 200 බෙදීම 5ක් කියලා කියන්නේ කීයද 40යි නේ ඔව් 40යි ms ඍණ එක එහෙනම් v2 කියන්නේ 40යි ms ඍණ එක v1 කියලා කියන්නේ කීයද v1 කියලා කියන්නේ ඍණ 580යි ms ඍණ එක හරිද ඔන්න මම උත්තර දෙක හෙව්වා එහෙනම් මම මේ 500 කෙනෙක් ගන්න ගත්ත ප්‍රවේග දිශා පොඩ්ඩක් වැරදිනේ අවුලන්නේ එහෙනම් 500 කෙනෙක් ඇත්තට විසඳලා දෙන්නේ කොහොමද 500 කෙනෙක් කෙනා ඇත්තටම v1 තියෙන්නේ මේ පැත්තේ මේ පැත්තට 580කින් විසඳලා තියෙනවා පහළ පැත්තට උ 40කින් විසඳලා තියෙනවා පහළ පැත්තට 40 මේ සුළු හරියද නැහැ සුළු කරපේ බලන්නනේ පොඩ්ඩක් මම නිකන් මේ දැන් මෙතන 580යි මෙතන පොඩ්ඩක් බලන්න 500 නෙවෙයි මෙතන 2400 මම කලින් උත්තර දැක්කේ නැති එක බලන්න පොඩ්ඩක් හරි මේක 580 මේක 40 වෙනවා ඒතකොට මේක වැඩේ හරි එහෙනම් මෙන්න මේක තමයි මොකද්ද මේ වස්තුව විශේෂ ප්‍රවේග වෙන්නේ නම් අපෙන් හවුත සම්ප්‍රයුක්ත ප්‍රවේග කියලා සම්ප්‍රයුක්ත ප්‍රවේග කීයද මෙන්න මේකට ආශය කරනකොට සම්ප්‍රයුක්ත ප්‍රවේග ගන්න පුළුවන් නේ ලම්බක දෛර්ඝ්‍ය දෙක ලම්බ දෛර්ඝ්‍ය සම්ප්‍රයුක්ත ගන්න කොහොමද එකෙක්ගේ වර්ගය ධන අනිත් එකාගේ වර්ගයේ වර්ගමූල ඔය තමයි සම්ප්‍රයුක්ත දෛර්ඝ්‍ය සම්ප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ ඒ අමතරව අපෙන් අහනවා තව ප්‍රවේග දිශාවත් අහනවානේ කොහොමද දිශාව ගන්න අපි දැන් දිශාව ගන්න කොහොමද දිශාව ගන්න මේක සම්ප්‍රයුක්ත ප්‍රවේග දිශාව යන්නේ මේ පැත්ත සම්ප්‍රයුක්ත යන්නේ මේ පැත්තනේ මේක මෙන්න මේ කොනේ තීටා නම් මේ කොනේ තීටා නම් ටැන් එක ගන්න පුළුවන් කොහොමද දායකවල මම කියලා දෙන්න තියෙන ඕන තරම් ඈ මම මේ වීඩියෝ බලන්න කියලාත් කීවා මේක නම් ටැන් තීටා සමානයි මොකද්ද 40 බෙදීම 580 ඔන්න ඔක අපිට තීරා කෙනෙක් කෙනා හොයන්න තේරෙනවද ඔය ගණන් හදන්න කොහොමද ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක් පුපුරලගේ අවස්ථාවක් ගත්තට පස්සේ පුපුරාට කලින් රූපය අඳගත්තා පුපුරාට පස්සේ රූපය අඳගත්තා මොකක් හරි එක ප්‍රවේගයක් හොයන්න කිව්වොත් මේ ප්‍රවේගයට අපි සිරස් එක් කිලෝමීටර් සිරස් එක් කිලෝමීටර් දාලා සාධාරණව ඇඳ ගන්නවා ඇඳගෙන ඉවරලා අපි මේ පද්ධතියට තිරස් පැත්තට ගම්මිත සංස්කෘතිය තිරස් පැත්තට ගම්මිත සංස්කෘතිය දාලා v1 v2 හොයලා සම්ප්‍රයුක්ත ප්‍රවේග හොයලා දිශාව හොයා ගන්න පුළුවන් පැහැදිලිද ගාන තේරුණාද මේක නම් හැමෝම දන්නව තේරුණාද කියලා
මොකද මේවා කෙලින්ම MCQ වෙන ගණන්. අවුලක් නැද්ද? හරිද වැඩේ? අවුලක් තියෙනවා නම් අහන්න කොහේ හරි දැනග. හරි. අවුලක් නැහැ නේ හැමෝටමනේ. හරි නම් ලියා ගන්න ගන්න. ටියුට් වෙබ් බුක් එකේ ප්‍රශ්න අංක දාලා ගන්න ලියා ගන්න. ඒක ලියාගෙන 69 වෙනි ගාන කියව ගන්න. ඊට පල්ලෙහා තියෙන ගාන. ඇට නම් වෙනි ගාන කියව ගන්න.
ගාන කියලා අපිට රූපයක් දාගන්න. මේක ලියන්න ඉවරයි නේද? හරි. මේක මකන්නද SS එකක් ගහගන්නක් දාලා. හරිනේ මකන්න නම් මේක 69 ගැන ගන්න කියව ගන්න. 69. හරි 69 මොකක්ද කියන්නේ? 69 කියනවා වේදිකාවක් ද සහිත තිරස් ස්වංක්‍රීය රයිෆලෙහි ස්කන්ධය කිසියම් විස්තරය. ඒ කියන්නේ මොකක් හරි තුවක්කුවක් තියෙනවා. මේ තුවක්කුව මොකක් හරි වේදිකාවක් උඩ තියලා තියෙන. ඒ කියන්නේ මොකක් හරි මේ යකුඩ තියලා තියෙන වේදිකාවට නෑ. මේකේ මේ මගේ රයිෆල් එකක් උඩ වැඩි තියෙන කැලලකුත් තියෙනවා මේකේ. මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 36යි. මේකෙන් අපිට කියනවා 500ක ග්‍රෑම් උණ්ඩයක් 400 ms ප්‍රවේගයෙන් තිරස්ස ප්‍රක්ෂේපණය කරන ප්‍රක්ෂේපණය මේ තිරස්ස විදිනවා. තිරස්ස වැඩි තියෙනවා. හරිද? මේකෙන් මොකද මේකෙන් එකපාර මේ තුවක්කුවෙන් මෙන්න මේ පැත්තට මොකද ඉතින් මේ පැත්තට ග්‍රෑම් 500ක් බර උණ්ඩයක් 400යි ms එක ප්‍රවේගයෙන් විදිනවා. අපෙන් අහන්න ඊට පස්සේ අපෙන් කියනවා ප්‍රක්ෂේපණය කරන තුවක්කුවේ චලිත පීඩනය ඉදිරි බලය නියුටන් 100 නම් තුවක්කුව කොහොමද චලිත වෙන්නේ? හරි. අපි දැන් දන්නවානේ මොකද අපි දන්නේ? අපි දන්නවා මේ උණ්ඩ මෙහෙට විදපු ගමන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මේ තුවක්කුව අනිත් පැත්තට වාංගු වෙනවා කියලා අපි දන්නවනේ. එහෙනම් මේ තුවක්කුව මෙන්න මේ පැත්තට මොකද වෙන්නේ? මේ පැත්තට වාංගු වෙනවා කියලා අපි දන්නවා. මේ පැත්තට මොකක් ප්‍රවේගයෙන් යන්න පටන් ගන්නවා. හරිද? අපිට කියන්නේ මේ තුවක්කුව මෙන්න මෙහාට යන්න පටන් ගත්තට පස්සේ තුවක්කුවට යන්න පටන් ගත්තට පස්සේ මේ යට තියෙන පීල්ල විසින් මේ පීල්ල විසින් මේ තුවක්කුව මත ඝර්ෂණ ප්‍රතිරෝධී බලයක් ඇති කරනවලු නිව්ටන් කීයකද? නිව්ටන් 100කනේ. නිව්ටන් 100ක ප්‍රතිරෝධී බලයක් ඇති කරනවා. ඒ කියන්නේ වෙඩි තිබ්බට පස්සේ උණ්ඩ මෙහාට යන්න ගන්නවා. යන්න ගදී මොකද කරන්නේ? මාර්ගය විසින් මේක මත මෙන්න මේ පැත්තට නිව්ටන් 100ක බලයක් ඇති කරනවා. අපෙන් අහන්නේ මෙන්න මේ තුවක්කුව ගිහිල්ලා නතර වෙන්නේ කොච්චරක් දුරක් ගියාට පස්සේද කියලා තමයි අපෙන් අහන්නේ.
v සමාන බිඳුවක් වෙන්නේ කොච්චර දුරක් ගියට පස්සේ කියලා අපෙන් අහන්නේ ගානේ. හරි. කොහොමද දැන් මේ වගේ ගණක් හදන්නේ? මේ ගණක් හදන්නේ කොහොමද? හරි. හදලා අපිට ඉස්සලම සිද්ධ වෙනවා රේගාසානී දාලා මෙන්න මේ ප්‍රවේගය හොයාගන්න සිද්ධ වෙනවා. හරි. රේගාසානී දාලා ප්‍රවේගය හොයන්න සිද්ධ වෙනවා. මට ඉතින් ඉස්සලම ඔයගොල්ලෝ මේ මොකද හිතන්න නැතුව රේගාසානී දාලා මෙන්න මේ v හොයලා දෙන්න ටක් ගන්න. රේගාසානී දාලා මට තුවක්කුව වාංගුවන වේගය හොයලා දෙන්න ටක් ගන්න. ඔයාලට chat එකට දාන්න. ටක් ගාලා chat එකට දාන්න. ටක් ගාලා v හොයලා කියන්න මට. v කීයද දෙන්නේ? chat එකෙන් ටක් ගාලා. තුවක්කුව වාංගුවන ප්‍රවේගය කීයද? කොහොමද හොයන්නේ? අර කලින් අපි හොයුවා වගේ ටක් ගාලා හොයලා දාන්න තියෙන්නේ. හැමෝම chat එකෙන් ටක් ගාලා v කීයද කියලා. v කීයද ළමයි? v කීයද? හරි උත්තර දාන්න හැමෝම. හරි මම v හොයන්න එහෙනම් v කොහොමද අපි හොයන්නේ? ආරම්භක ගම්මතාව කීයද? ආරම්භක ගම්මතාව මේ පද්ධතියේ බිඳුව දිශාව මේ පැත්ත. බිඳුවයි. අවසාන ගම්මතාව කීයද? අර පැත්තට 500 වැඩි කිරීම 10 3යි ප්‍රවේගය 400යි. ඍණ මේක ඉස්සර කිලෝග්‍රෑම් 20යි 20 වතාවක් v. එහෙනම් කීයද එන්නේ මේක හරියනවා 20යි v සමාන මෙතන අපිට එනවා මෙතන බිඳුවකට මෙතන බිඳුවයි මේක කැපුණාට පස්සේ 50 වතාවක් 4ක් එනවා. එහෙනම් 20යි v සමානයි 200යි. එහෙනම් v සමානයි 10යි ms ශ්‍රේණි එක. එහෙනම් හරි තුවක්කුව මේ වාංගුවන ප්‍රවේගය කීයද? 10යි ms ශ්‍රේණි එක. හරි. අපි දැන් අහන්නේ ඕක නෙවෙයි. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මෙන්න මේ තුවක්කුව මෙහෙට ගමන් කරන දුර කීයද කියලා. එහෙනම් බලන්න දැන් මෙන්න මේ තුවක්කුව මෙහෙට යන්න පටන් ගන්න ප්‍රවේගය කීයද? 10යි. අවසාන ප්‍රවේගය කීයද? බිඳුවයි. 10න් පටන්ගෙන බිඳුව දක්වා මේ තුවක්කුව මේ පැත්තට යනවා. 10න් පටන්ගෙන බිඳුව දක්වා මේ තුවක්කුව මේ පැත්තට යනවා. හරිද? තුවක්කුව මෙහෙට අපෙන් අහන්නේ මෙන්න මේ ගමන් කරන දුරනේ අහන්නේ. කොහොමද අපි දුර හොයන්නේ? දුර හොයන්නේ මෙතන දුරක් වාණි කරපුවා ඔයාලට කෙලින් මතක් වෙන්නේ මොකද්ද? අපි කෙලින් මේකට අනිවාර්යෙන් චලිත සමීකරණයක් දාන්න ඕනේ. හරිද? දැන් මෙන්න මේ චලිතය ගත්තට පස්සේ ඔයා මේ චලිතයකට මොනවද දන්නේ? ඔයා මේකේ v දන්නවා. මොකද්ද? u දන්නවනේ. ආරම්භ ප්‍රවේගය කීයද? ආරම්භ ප්‍රවේගය 10යිනේ. ඊට පස්සේ අවසන් ප්‍රවේගයක් දන්නවා කීයද? බිඳුවයි. ඊට පස්සේ ඔයෙන් අහන්නේ s තමයි ඔයා දන්නේ. ඔයා මේකේ කැලේ දෙකයි දන්නේ. කැලේ දෙකයි දන්නේ. කැලේ දෙකක් දන්නවනේ ඔයාට මෙන්න මේකේ චලිත සමීකරණයක් දාන්න පුළුවන්ද? බෑ. කැලේ දෙකක් දැනනම චලිත සමීකරණයක් දාන්න බෑ. අපි අඩුම කැලේ තුනක් දැනගෙන ඉන්න චලිත සමීකරණයක් දාන්න. හරිද? හා. අපිට නම් මෙන්න මේක හොයාගන්න පුළුවන්. තුන්වෙනි කැලේ මොකක්ද? තුන්වෙනි කැලේ තමයි මොකක්ද? අපිට මේ බලයක් දීලා තියෙන්නේ ප්‍රතිරෝධී බලය. ඔන්න ඔය ප්‍රතිරෝධී බලයෙන් අපිට මොකක් කරන්න පුළුවන්ද? අපිට මෙන්න මේ තුවක්කුව මේ පැත්තට යන මන්දනය හොයාගන්න පුළුවන් නේද? F සමාන m දාන ගැටලු. මේ පැත්තට යන මන්දනය අපිට හොයාගන්න පුළුවන්. හරිද? මන්දනය අපි කොහොමද හොයන්නේ? මන්දනය අපි හොයන්නේ මෙන්න මේ තුවක්කුවට මම දානවා මෙන්න මේ පැත්තට F සමානයි m දානවා. මේ පැත්තට F සමාන m දානවා. එයාට F සමාන m දාද්දී F කියන්නේ කීයද? F කියන්නේ ඍණ 100යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි. තොරණය a වෙනවා. එහෙනම් මට හම්බ වෙනවා
ඒ සමානයි කීයයි කියලා මේ විතර මේ බින්දුව ගියාම ඒ සමානයි ඍණ 5යි ms ඍණ 2 කියලා උත්තරයක් හම්බ වෙනවා. ඒ සමානයි ඍණ 5යි ms ඍණ 2 කියලා උත්තරයක් හම්බ වෙනවා. හරිද? එහෙනම් මේක මොකද්ද? මේක ඇවිල්ලා මන්දනයක් තියෙන මන්දනය ඇවිල්ලා ඍණ 5යි නේද? අපි දැන් මෙන්න මේකේ මන්දනයක් දන්නවා. අන්න දැන් වැඩේ හරි. මේ දැන් අපි තුනක් දන්නවා මේ. u දන්නවා, v දන්නවා, a දන්නවා. තුනක් දන්නවා. එහෙනම් අපිට දැන් පුළුවන් මොකක් කරන්න? දැන් පුළුවන් අපිට මෙන්න මේ සරල සමීකරණයක් දාලා ඉවරලා s කෙනෙක් කෙනා හොයන්න. එහෙනම් මෙන්න මේක මේ පැත්තට v වර්ග සමානයි u වර්ග ධන 2a සමීකරණ දානවා. v වර්ග සමානයි u වර්ග ධන 2a සමීකරණ දානවා. එහෙනම් v වර්ග බිඳුවයි u වර්ග 10 වර්ගයේ 100යි ඍණ 2යි a කියන්නේ 5යි මේක s තමයි හොයන්න තියෙන්නේ. අපිට යනවා උත්තරේ s සමානයි කීයද? s සමානයි කියනවා 100 බෙදීම 10 කියන්නේ මීටර් 10 කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් මේ තුවක්කුව නතර වෙන්නේ මෙහෙට කොච්චරක් ගිහිල්ලාද? මෙහෙට 10 මීටර ගිහලා තමයි තුවක්කුව නතර වීම සිද්ධ වෙන්නේ. තුවක්කුව නතර වෙන්නේ මේ පැත්තට 10 මීටර ගිහිල්ලා. තේරුණාද ගාන? තේරුණාද? චැටරේ දාන්න තේරුණාද කියලා. මීටර 10 ගිහලා තමයි මේක නතර වීම සිද්ධ වෙන්නේ. ගාන තේරුණාද? හරි. සුපිරි. ගාන ලියා ගන්න. ඉක්මන ලියා ගන්න විනාඩි 2ක් විතර දෙන්න. ඔය f සමාන m මෙහෙම දාන කට්ටියන්ට තේරෙනවද? f සමාන m දාන ගැටලුව එහෙම වටින පොඩක් තේරෙනවද? අවුලක් නැහැ නේද? f සමාන m පාරක් දා ගන්න පුළුවන් නේ. හරි ඉක්මනට ලියා ගන්න. හරි S test එකක්වත් ගහගන්න ළමයි ඉක්මනට. f සමාන m වල සීන් එක සමාන මේ හැමෝම කියන්න පොඩ f සමාන m දාන ගැටලුවෙන් පොඩක් තේරෙනවද? අපි වැඩි ගණන් හැදුවේ අපි ඉස්සරහට හදමු ගණන්. f සමාන m පාරක් දාගන්න තේරෙනවද? අවුලක් නැද්ද? පොඩ්ඩක් chat එකට දාන්න හැම f සමාන m දාද්දි පොඩක් පැටලෙනවද? අවුලක් නැහැ නේද? කොහොමද අපි මේ වගේ ගණන් එහෙම නම් f සමාන m දාලා හැදුවයිද? අර මේ උදාහරණ ගැටලු ටිකක් අපි හැදුවේ. ඒ උදාහරණ ගැටලු වල මේ වගේ ගණක් එහෙම තිබ්බා. හරි. අපි ඊළඟට යමු 73 වෙනි ගානට. 73 වෙනි ගානට. මේක හරි නේද? මකන්න දෙනවා.
අපි යන් 73 වෙනි ගානට. ඔය 73 වෙනි ගාන කියලා කියන්නේ මේකේ තවත් එන්න පුළුවන් ගණන් ආකාරයක්. හරිද? ගණන් රටාවක් තමයි මේක. ගම්මිසාස්සේ දාලා හදලා පුළුවන් ගණන් රටාවක්. ගාන පොඩ්ඩක් කියව ගන්න ඔබ. 73 පොඩ්ඩක් කියව ගන්න. 73 වෙනි ගාන පොඩ්ඩක් කියව ගන්න. බලන්න 73 මොනවද තියෙන්නේ කියලා. 73 තියෙනවා කිලෝග්‍රෑම් 15ක් බර සුනකයෙක්. කිලෝග්‍රෑම් 15ක් බර සුනකයෙක් කිලෝග්‍රෑම් 30ක් බර මීටර 5ක් දිග බෝට්ටුවක පසු කෙලවර සිටගෙන ඉන්නවා. මෙන්න මෙතන දැන් මේකේ බර කිලෝග්‍රෑම් කීයද? 30යිලු. මේකට බල්ලෙක් කියනවලු බල්ලගේ බර කිලෝග්‍රෑම් 15යිලු. බල්ලා වෙන්න මෙතන ඉන්නවලු. අපිට කියනවා ජලයේ තරලය නොවන විලක බෝට්ටු නිදහස ඉපිලේ. නිදහසේ පාවෙන දින බෝට්ටු. හරිද? එතකොට බෝට්ටුවේ ඉදිරි කෙළවර ඉවුරේ යති කිට්ටුම ලක්ෂයක කෙලින්ම එල්ලේ පදනවා. මෙන්න මේ කෙළවර මේ ඉවුරට ලං වෙලාවලු තියෙන්නේ මේක. මොකක් හරි ඉවුරකට ලං වෙලාවලු තියෙන්නේ. අද බෝට්ටුව තියෙන්නේ. අපෙන් අහනවා මේක දිගේ මීටර 5යිනේ. සෝරි මීටර 5යි මෙන්න මේ කියන්නේ මේ බෝට්ටුව ඉදිරිපස ඉවුරේ ඉස්සර මීටර 10ක් දුරින් තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරිපස කියන්නේ ඉවුර තියෙන්නේ මේ හරිය. මේ මීටර 10ක් දුරින් තමයි මේ බෝට්ටුවේ කෙළවර තියෙන්නේ. තමයි කියන්නේ. හරි මේ තමයි මීටර 5ක් වෙන්නේ. එතකොට අපිට කියනවා මේකේ සුනකයා ඉවුර දෙසට සෙමින් ඇවිදමින් බෝට්ටුව ඉදිරිපසදී නවති. ජලය හා බෝට්ටුව අතර ප්‍රතිවේධ මෙතන සුනකයා හා ඉවුර අවසන් දෙසට. හරි මොකද්ද කියන්නේ? මේ කියන්නේ මෙහෙම කතන්දරයක්. හරිද? මේ කියන්නේ දැන් ඔන්න බෝට්ටුව තියෙනවා. ඒකට බල්ලා ඉන්නවා. හරිද? බල්ලා උට ආතල්ලා කියලා බල්ලා මේ බෝට්ටුව දිගේ මේ පැත්තට හොමලා ඇවිදන් යනවා කියලා කියනවා. හරිද? බල්ලා මේ බෝට්ටුව දිගේ වෙන්න මෙහාට ඇවිදන් යද්දි මොකද වෙන්නේ? යද්දි මොකද වෙන්නේ? යද්දි හරිය ලස්සන වැඩක්. හරිද? ඔයාලා ඔය වැවක එහෙම පාරුවක වගේ ඇවිදන් ගිහලා දෙනවා නම් මේක පොඩක් අත්දැකලා ඇති. නැත්තම් මේ වැඩිය ගන්න නැතුව ඇති. හරිද? සාමාන්‍යයෙන් වැවක වගේ පාරුවක අපි කෙළවරේ ඉඳලා අනිත් කෙළවරට ඇවිදන් යද්දි ඔයාලා අත්දැකලා තියෙන අර මේ පාරුව පොඩ්ඩක් පිටිපස්සට යනවා වගේ දෙයක් අත්දැකලා තියෙනවද? ඔන්නම තමයි මෙතනත් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන මේ බල්ලා මෙතනින් පටන්ගෙන මේ කෙළවරට ඇවිදගෙන යාම හින්දා මොකද වෙන්නේ? මෙන්න මේ බෝට්ටුව පිටිපස්සට ගමන් කරනවා යම් කිසි දුරක්. බෝට්ටුව පිටිපස්සට ගමන් කරනවා යම් කිසි දුරක්. දැන් බල්ලා ඉන්නේ මෙන්න මෙතන. බෝට්ටුව පිටිපස්සට එක් දුරක් ගමන් කරනවා. බල්ලා මෙහෙම මේ වැවිදන් මෙතනට එද්දී බෝට්ටුව මෙතන ඉඳන් මෙහෙට එක් දුරක් ගමන් කරලා අපෙන් ගානේ අහන්නේ මොකද්ද? අපෙන් ගානේ අහන්නේ සුනකයා හා ඉවුර අතර අවසාන දුර. ඒ කියන්නේ මේක තමයි සුනකයා. එතන ඉවුර කියලා කියන්නේ මේක. මෙන්න මෙතන ඉඳන් මෙතන දෙන මුළු දුර තමයි අපෙන් අහන්නේ. ගානේ අහන්නේ ඔන්න ඔය දුර. හරිද? කොහොමද දැන් මේක හොයන්නේ? මේකට අපි රේඛාසානිය දාන්න. රේඛාසානිය දාන්න. හරිද? රේඛාසානිය දාන්නේ පොඩ්ඩක් අමුතු විදිහට මේක. හරිද? එතකොට මෙන්න මේ ගාන හදන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ක්‍රම දෙකක් තියෙනවා. මම පළවෙනි ක්‍රමය යනවා මේක පොඩක් දිග ක්‍රමයක්. හරි පළවෙනි ක්‍රමය මේක පොඩක් දිගයි. දිගත් නෑ පොඩක් පැටලෙනවා ඒ ක්‍රමයක් පළවෙනි ක්‍රමය. දැන් මේක බලන්නකෝ. දැන් මෙන්න මේක තමයි අපේ ආරම්භක පද්ධතිය. මේක තමයි අපේ අවසාන පද්ධතිය. හරිද? අපි හිතමුකෝ මේ බල්ලා මෙහෙට ඇවිදන් ආවේ v1 කියලා ප්‍රවේගයෙන් කියලා. අපි කියමු බල්ලා ඇවිදන් ආවේ v1 කියලා ප්‍රවේගයෙන් කියලා. එතකොට අපි මේ බෝට්ටුව පිටිපස්සට ගියේ v2 කියලා ප්‍රවේගයෙන් කියලා අපි හිතමු. v2 කියලා ප්‍රවේගයෙන් කියලා අපි හිතමු. බල්ලා මෙහෙට ආ v1 ප්‍රවේගයෙන් බෝට්ටුව මේ පැත්තට ගියේ v2 වේගයෙන් කියලා අපි හිතමු. හරිද? එතකොට මෙන්න මේ පද්ධති දෙක ගත්තට පස්සේ මේක අපේ ආරම්භක පද්ධතිය මේක අපේ අවසාන පද්ධතිය. හරි. ආරම්භකම අවස්ථාවේ මගේ බල්ලවත් මේ බෝට්ටුවත් ගමන් කළා නැති හින්දා ආරම්භ පද්ධතියේ ගම්මිතාවේ බිඳුව. අවසාන පද්ධතිය මොකද්ද වෙන්නේ? අවසාන පද්ධතිය බලනවා දිශාව ගන්න මෙහෙ කියලා. දිශාවන් ගන්නම් මේ පැත්ත දන කියලා. හරිද? අවසාන පද්ධතිය බලන්න මගේ බල්ලා මේ පැත්තට v1 වේගින් එනවා. මගේ බෝට්ටුව මේ පැත්තට v2 වේගින් යනවා. ආරම්භ පද්ධතිය දෙනම නිශ්චලව හිටියා.
අවසාන පද්‍ය මොකද වෙන්නේ? බල්ලා මෙහෙට V1 වලින් යනවා. බෝට්ටුව පිටිපස්සට V2 වලින් යනවා. අයනම් මම දැන් මේ ගම්මිතා සංසිද්ධිය දාන්න ඕනේ. හරිද? අදාදිවන් කොහොමද දාන්නේ? බල්ලාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 15යි. බල්ලාගේ ප්‍රවේගය V1. ඊට පස්සේ ඍණ බෝට්ටුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි. බෝට්ටුවේ ප්‍රවේගය V2. කොහොමද දාන්නේ? මොකද මේ මෙහාට තියෙන මේක රිපීට් තියෙන්නේ. මොනවද ගම්මිතා සංසිද්ධිය දාන්නේ. හොඳට මතක තියාගන්න අපි රේගාසානී දාද්දී මෙන්න මේ V1 V2 කියන ප්‍රවේග වලට ගන්න ඕනේ පොළවට සාපේක්ෂ ප්‍රවේග. සාපේක්ෂ ප්‍රවේග පාඩම එහෙම අපි කරානේ. එතකොට මොකද්ද මේකට අපි ගන්න ඕනේ මොකද්ද? පොළවට සාපේක්ෂ ප්‍රවේගය තමයි අපි ගන්න ඕනේ. හරිද? පොළවට සාපේක්ෂව ගත්තේ නැත්නම් වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. අනිවාර්ය පොළවට සාපේක්ෂ ප්‍රවේග ගන්න ඕනේ. එහෙම ගන්න නැතුව දාන්න බෑ. එච්චරයි. දාවුලට දාන්න බෑ. හරි එහෙනම් මේ V1 එකේ මොකද්ද? පොළොවට සාපේක්ෂ ප්‍රවේගයක් V2 කියන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂ ප්‍රවේගයක්. මම දැන් මේකේ මේ 30 V2 එහා පැත්තේ ගෙනහිල්ලා මම දැන් මේ x නේ මම හොයන්න ඕනේ. මම 30 V2 මේ පැත්තේ ගෙනියනවා. මම ලියනවා එහෙනම් 30 V2 සමානයි 15යි V1 කියලා ලියා ගන්න. 30 V2 සමානයි 15යි V1 කියලා මම ලියා ගන්න. හරිද? හරි. දැන් මට වෙන්නේ V2ටයි V1ටයි ප්‍රකාශන ලියන්න ඕනේ. දැන් මෙන්න මේ බල්ලා මෙහෙට අපි දැන් කී ඒකාකාර ප්‍රවේගය ඉන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් අපිට දාන්න පුළුවන් මොකට S සමානයි UT පාවිච්චි කරන්න පුළුවන් නේ. එහෙනම් මම දන්නවා U සමානයි මොකද්ද? දුර බෙදීම කාලය. ප්‍රවේගය සමානයි මොකද්ද? දුර බෙදීම කාලය. මං එනවා මෙතන. මං V1 කියන එක කෙනාව ගන්නවා. V1 කියන එක කෙනාව ගන්නවා. හරිද? එහෙනම් මම මෙහෙම වැඩක් කරනවා. 15 ලියලා මට දැන් V1 කියන එක කෙනා දුර බෙදීම කාලයකින් ලියන්න වෙනවා. දුර බෙදීම කාලයකින් ලියන්න වෙනවා. හරිද? හරි. V1 කියන්නේ බල්ලා ගමන් කරපු දුර නේද? බල්ලා ගමන් කරපු ප්‍රවේගය V1 කියලා කියන්නේ. හරි. මට කියන්න දැන් මෙන්න මේ බල්ලා මෙහෙම බෝට්ටුව දෙකේ මීටර් 5ක් මේ වෙදන් යනවනේ. බල්ලා බෝට්ටුවේ මෙතන මෙතන මීටර් 5ක් වෙදන් යනවා. ඒත් එක බෝට්ටුව මේ පැත්තට x දුරක් එනවා. දැන් මෙන්න මේ සිද්ධිය දිහා මෙන්න මේ පැත්තේ ඉවුරක ඉඳන් මිනිස්සෙක් බලන් ඉන්නවා. ඌ ඉන්නේ ගොඩබිමේ. ගොඩබිමේ ඉඳන් මිනිස්සෙක් මේ දිහා බලගෙන බල්ලා දෙක දෙක මිනිස්සෙක් මේකලා බලන් ඉන්නවා අන්දේම. හරිද? මට කියන්න ඒ මිනිස්සයාට පේන විදිහට මේ බල්ලා ඇත්තටම ඉස්සරහට ගියපු දුර කීයද? දැන් මේකේ වෙන්න මේ බෝට්ටුව මත මිනිස්සෙක් හිටියනම් උට පේනවා බල්ලා මේ පැත්තට මීටර 5ක් ගියා කියලා. ප්‍රශ්නයක් නෑ. හැබැයි මට කියන්න ගොඩබිමේ ඉන්න මිනිස්සෙක් මේක දිහා බලන් හිටියොත් එහෙම උට පේන්නේ බල්ලා කොච්චර දුරක් පොළවට සාපේක්ෂව ගමන් කරා කියලාද? කොච්චර දුරක් ගමන් කරා කියලාද ගොඩබිමේ ඉන්න මිනිස්සුන්ට පේන්නේ? කියන්න බලන්න. කොච්චරද වෙන්නේ? කියන්න බලන්න. කියන්න බලන්න. ගොඩබිමින් මිනිස්සුන්ට පේන්නේ මේ බල්ලා කොච්චර දුරක් ගියා කියලාද? මේ චැට් එක දාන්නක් ගාලා. ඉතුරුන චැට් එක දාන්න ඉච්චරයි. හරි මොකද්ද වෙන්නේ? දැන් බලන්නකෝ. මේ බල්ලා බෝට්ටුව දිගේ මෙහාට මීටර 5ක් යනවා. බෝට්ටුව පිටිපස්සට x දුරක් යනවා. එහෙනම් ගොඩබිමෙන් බලන් ඉන්න මිනිස්සුන්ට පේන්නේ මොකද්ද පේන්නේ ගොඩබිමේ මිනිස්සුන්ට? උට පේනවා මේ බල්ලා ඇත්තටම කියලා දෙන්නේ කොච්චරද? පහරින x දුරක් නේද? ඉස්සරහට මීටර 5ක් යනවා පිටිපස්සට බෝට්ටුව x ප්‍රමාණයක් යනවා. එහෙනම් බල්ලා ඉස්සරහට පොළොවට සාපේක්ෂව කියලා දෙන්නේ කොච්චරද? පහරින x දුරක් නේද? බොඩ කියලා පහරින x දුරක්. හරිද? එහෙනම් මෙතන v1 කියලා කියන්නේ කොහොමද මට දාන්න පුළුවන් v1 කියන්නේ මොකක්ද? දුර බෙදීම කාලනේ. මෙතන v1 කියන්නේ පොළොවට සාපේක්ෂව වේගනේ. එහෙනම් මම දාන්න ඕන මොකද්ද? මට මේ දුර දාන්න මොකද්ද? පොළොවට සාපේක්ෂ දුර බෙදීම පොළොවට සාපේක්ෂ දුර බෙදීම කාලය. එහෙනම් දැන් බල්ලා ගමන් කරන පොළොවට සාපේක්ෂ දුර කීයද? පහරින x බෙදීම t. බල්ලා ඇත්තටම මීටර 5ක් ගියාට ගොඩබිමෙන් ඉන්න මිනිස්සුන්ට පේන්නේ කොච්චරක් ගියා කියලාද? පහරින x දුරක් ගියා කියලා තමයි පේන්නේ. පහරින x දුරක් ගියා කියලා තමයි පේන්නේ. ඊට පස්සේ මං එනවා මෙතනට V2 ගාවට එනවා. V2 කියන්නේ මොකද්ද? බෝට්ටුව පිටිපස්සට ආපු
ප්‍රවේගය. හරි. දැන් මෙන්න මේක දිහා ගොඩබිම මිනිස්සු බලන් හිටියොත් එimhe ගොඩබිමේ ඉන්න මිනිස්සුන්ට පේන්නේ බෝට්ටුව පොළොවට සාපේක්ෂව කොච්චර පිටිපස්සට ආවා කියලා. කොච්චර දුරක් ආවා කියලාද පේන්නේ. ගොඩබිමේ ඉන්න මිනිස්සුන්ට. ටක් ගාලා දාන්න chat එකට. chat එක දාන්න ටක් ගාලා. ගොඩබිමේ ඉන්න මිනිස්සුන්ට පේන දැන් හිතන්න ඔයා ඉන්නේ ගොඩබිමේ එච්චරයි. ඔයා ඉන්නේ ගොඩබිමේ. ඔයා බලන්න මේ ඔයාට මේ බෝට්ටුව කොච්චර පිටිපස්සට ගියා කියලා පේනවද කියලා පොඩ්ඩක් බලන්න. කොච්චර පේනවද ගොඩ පිටිපස්සට ගියා කියලා. අන්න හරි අන්න. කීයක් පේනවද? ඔයා ගොඩබිමේ ඉන්නවා නම් ඔයාට පේනවා මේ බෝට්ටුව පොළොවට සාපේක්ෂව පිටිපස්සට x දුරක් ආවා කියලානේ. පිටිපස්සට x දුරක් ආවා කියලා තියෙනවා. එහෙනම් ගොඩබිම්ෙන් මනුස්සයර පේනවා බල්ලා ඉස්සරහට පහරෙන් x දුරක් ගියා කියලා. බෝට්ටුව පිටිපස්සට x දුරක් ආවා කියලා පේනවා. එහෙනම් මෙතන දාන්න මොකද්ද? මෙතන අපි දානවා 30 වතාවක් v2 කියන්නේ කීයද? පොළොවට සාපේක්ෂ දුර බෙදීම කාලය. මොකද මේ කට්ටිය මේ කට්ටිය තමයි මොකද එකම කාලයක් තුළද මේ සිද්ධිය වුනේ. දෙකමුනේ තප්පර 10 නම් තප්පර 10 ගුණ තමයි බල්ලා තැවිදන් ගිය තප්පර 10 තුළ බෝඩ් විඩියෝස් වල තප්පර 10 තුළ. එහෙනම් මෙන්න මේක තමයි අපේ සමීකරණ. ඔන්න ඔක අපිට x වල දාන්න. කොහොමද x වෙන්නේ? මේ ඊට මේ ටී කපලා දානවා අපි ලිය ගන්නවා 30යි x සමානයි 15 වතාවක් පහරෙන x. එහෙනම් 30යි x සමානයි 15 75 වෙන 15යි x. මෙහෙට ගෙනහම 45යි x සමානයි 75යි x සමානයි කියලා උත්තරයක් එයි. x සමාන උත්තරයක් එයි. හැබැයි x නෙවෙයි උත්තරේ වෙන්නේ අපි. මොකද x නෙවෙයි උත්තරේ වෙන්නේ. මොකද අපි අහන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර. එතකොට වෙන්නේ මේ x වෙන උත්තරයට වෙන මීටර 10 අපි එකතු කරන්න ඕන. එතකොට අපිට යූරෝ ඉඳන් බලන්න තියෙන සම්පූර්ණ දුර ප්‍රමාණය හම්බ වෙනවා. ඕක තමයි එක ක්‍රමේ. ඒක තේරුණාද? chat එකට දාන්න ටක් ගාලා තේරුණාද කියලා පළවෙනි ක්‍රමයෙන් ගන්න හදපු විදිය. v1 v2 දාද්දී අපි දාන්නේ පොළොවට සාපේක්ෂ දුරවල් බෙදීම පොළොවට සාපේක්ෂ කාලය. තේරුණාද? v1 v2 ට දාන්න පොළොවට සාපේක්ෂ දුරක් බෙදීම පොළොවට සාපේක්ෂ කාලය. හරි. ඕක තමයි එක ක්‍රමේ. හරි. දෙක ක්‍රමේ මොකද්ද? දෙවෙනි ක්‍රමේ තමයි මේක. දෙක පොඩ්ඩක් ලේසි. හරි. දෙකේ මොකද හිතන්න දෙයක් නැහැ හැබැයි. දෙකේ හිතන්න දෙයක් නැහැ. දෙකේ එකපාර මේක දැම්මේ. හරි. දෙකේ අපි මෙහෙමයි කරන්නේ. හරිද? දෙකේ අපි මෙහෙම වැඩක් කරනවා. දැන් බලන්නකෝ. මෙන්න මේක පිටවස්ලා අපි දුරන හොයාගන්න ඕනේ. හරි. අපි කෙලින්ම ලියනවා. දැන් මුලින්ම බල්ලයි බෝට්ටුවයි ඉන්නවනේ. අපි මේ පැත්තේ කෙලින්ම ඔය බල්ලගේ ස්කන්ධය බෝට්ටුවේ ස්කන්ධය එකතු කරනවා. කීයද? 45යි. ගුණ කිරීම කියලා දානවා කීයද? ගුණ කිරීම 5යි කියලා දානවා. ඒ කියන්නේ බල්ලා ගමන් කරපු දුර අපි ලියන්න ඕන එකපාර අපි දානවා. බල්ලයි බෝට්ටුවයි දෙකම එකතු කරලා 5යි කියලා දානවා. මොකද බල්ලයි බෝට්ටුව එකම එකට ගියා කියලා තමයි කියන්නේ මෙතන. තේරුම් ගන්න මේක. හරිද? මේක නේද? පිළිවෙලට හදන විදියක් නෙමෙයි. මොකද විදියක් නෙමෙයි. ඒක තමයි හරියම ක්‍රමය. හරිද? මේක නේද? කෙටිම එකම තියාගන්න. මේක කෙලින්ම දාන්න මොකද බල්ලයි බෝට්ටුව එකතු කරලා කෙලින්ම 45 වතාවක් 5 කියලා දෙන්න. මේක සමාන කරා කාටද? බෝට්ටුවේ ස්කන්ධේ වතාවක් x. බෝට්ටුවේ ස්කන්ධේ වතාවක් x සමාන කරා. එච්චරයි. 45 වතාවක් 5 සමානයි 30 වතාවක් x කියලා තමයි. දැන් මේක උත්තරෙත් අරගෙන ඕනේ බලමු වෙනවද කියලා. 5න් බෙදුනම මේක 6යි. මේක කියන්නේ x සමානයි කියලා එනවා 45 බෙදීම 6ක් කියලා එන්නේ. මෙතන මම සොලු කරා හරිනේ මෙතන එන්නේ 15 වරක් 5 75 නේද? පොඩයි හරි මෙතන මෙහෙම නෙමෙයි පොඩයි වැරදුනා. දෙකෙම දාන්න ඕනේ මේ හරි. දෙක දාන්න කෙලින් මෙහෙම. දෙකේ වල දෙක දෙකේ මතක තියාගන්න දෙක මොකද පැරලනවා හරිද? දෙක පැරලනවා කියලා දෙක ලේසි. මතක තියාගත්තොත් ලේසි. නැත්තම් අමාරුයි. හරිද? දෙක අපි කෙලින්ම ගන්න මෙහෙම. දෙක කෙලින්ම බල්ලා මීටර 5ක් දුර ගියානේ. කෙලින්ම ලියා ගන්නවා 15 වතාවක් 5 කියලා. බල්ලා මීටර 5ක් ගියම කියපු ඉඳලා කෙලින්ම 15 වතාවක් 5 කියලා ලියා ගන්න. මේක සමාන කරනවා බෝට්ටුව දන බල්ලගේ ස්කන්ධය. ඒ කියන්නේ 15 දන 30 වතාවක් x කියලා. ඔහොමයි ලියන්නේ. ඉස්සරහට අරගෙන. දැන් මේක තමයි දෙවෙනි එක. මේක තේරුම් ගන්න තියෙන මේක. හරි තේරුම් ගන්න හැබැයි උත්තරේ එනවා. හරිද? මොකද්ද මේක කරන්නේ? කෙලින්ම බල්ලව කෙලින්ම ගත්තා. ඌ 5ක් ගියා නැත්තරම. අය පොළොවට තමයි ගත්තා මුකුත් වෙයි බලන්නේ. කෙලින්ම බල්ලා ගත්තා. බල්ලා 5ක් ගියා. එච්චරයි. බල්ලා 5ක් ගියා. එහෙනම් 15 වතාවක් 5. මේ කෙලින්ම සමානයි බල්ලා දන බෝට්ටුව පිටිපස්සට x ප්‍රමාණයක් ආව කියලා ගන්න මේකේ. බල්ලා කෙලින් මෙහෙට 5ක් ගියා. බල්ලා දන බෝට්ටුව මේ පැත්තට x ප්‍රමාණයක් ආවා. එහෙනම් මෙන්න මේක සොයන්න. කීයද? 15 5 75යි. මෙතන 45යි x
මෙතනත් x සමානයි 75 විදීම 45 කියලා උත්තරේ. එකම උත්තරේ. කැමති දෙයක් වත් තෝරගන්න. මේක නම් මේක essay වලට පාවිච්චි කරන ක්‍රමයක් නෙමෙයි MCQ වලට විතරයි මේක. මේක තමයි essay වලට පාවිච්චි කරන ක්‍රමය. එහෙනම් කෙලින්ම දැන් මේ වගේ ස්කන්ධ එකතු කරලා සාමාන්‍යයෙන් දාන්න බෑනේ ඕකේ. ඉස්සර ඒගොල්ලෝ මේ ගම සංසේ දාන්න බෑ නිකන් අර හේතුවක් නැතුව. දැන් මෙතන නිකන් ස්කන්ධ එකතු කරලා දැම්මනේ. කොහොම දාන්න බෑ. හරිද? මේක කෙටි ක්‍රමයක්. මොකද්ද? කෙලින්ම බල්ලා මෙහෙට පහක් ගියා. බල්ලා දර බෝට්ටු මෙහෙට කෙලින්ම x ප්‍රමාණයක් ආවා. කෙලින්ම 5 සමානයි 45 වතාවක් x එක දැම්මා. කෙලින්ම නිකන් දාලා දැම්මා. තේරුමක් නැහැ. මේක තමයි හරියම ක්‍රමය. හරි නේද? ඔහොම තමයි ඔය ගණන් හදන ක්‍රමය වෙන්නේ. තේරුණාද? අවුලක් නැද්ද? තේරුණාද? අග්ගල් දාන්න chat එකට තේරුණාද කියලා හැමෝම දාන්න. හැමෝම දාන්න. හරි. හරි එහෙනම් ගාන අංක දාලා මේ ගාන ලියා ගන්න. ලියාගෙන ඔතන පල්ලෙහාන් තියෙන 74 වෙනි ගාන තනියෙන් කරන්න. 74 වෙනි ගාන තනියෙන් කරන්න. 74 ගාන කැමති ක්‍රමයකට කරන්න. කරලා මට උත්තරේ කියන්න. ඔක ලියාගෙන ඊළඟ ගාන තනියෙන් කරන්න ටක් ගාලා. කැමති ක්‍රමයෙන් හදන්න ඊළඟ ගාන. හැත්ත පහ වලට අග උත්තර ගන්න. කැමති ක්‍රමයෙන් හදන්න. හැත්ත පහ 74. හැත්ත 74 තමයි හදන්න. අපි හදන්නේ 73 නේ. 74 හදන්න.
74 කරන්න කැමති ක්‍රමයෙන් හදන්න. උත්තරේ දාන්න. chat එකට දාන්න පොඩ්ඩක්. අදනම් දාන්න ඉක්ම කරන්න. පස්සිඳු දිසානායක ෆේස් කියනකට දාන්න. කලින් දාලා තිබුණා අය දාන්න මේ මම left ලා මේ wifi එක ආයවුලක් ගිහිල්ලා. ඒ හින්දා මේ කලින් දාලා තිබුණා අය දාන්න. හරි. කට්ටිය උත්තර දාලා තියෙනවානේ. හරි අපි ගාලා බලමු ඒක මොකක්ද කියන්නේ කියලා. ඒක මොකක්ද කියන්නේ? ඒක අපිට කියනවා 10 මීටර දිග බෝට්ටුවක් කිලෝග්‍රෑම් 200ක් බරති 50 කිලෝග්‍රෑම් බරදී ළමෙක් 55 කිලෝවක සිටි. බෝට්ටුව නිශ්චිත ජලයේ නවතා ඇත්තේ රුවේ පැකිලෙන පරිදි ළමයා ඒ කොටසට පැමිණෙන විට පැමිණෙන දුවගෙන බෝට්ටුව ඉදිරි කරන පරිවල කොප්පුරදක පීනා ගොඩ යවන කොච්චර දක්වා මේ ඔය කොච්චර දුර පස්සට යනවා කියලා අහන්නේ මේ බෝට්ටුව එච්චරයි. හරි කොහොමද ගන්නේ නම් මේක? අපි අර කෙටි ක්‍රමයෙන් ගන්න පුළුවන් ඕන කෙටි ක්‍රමයෙන් දෙවෙනි ක්‍රමයෙන් මම කරේ. දෙවෙනි ක්‍රමයෙන් එකපාර ගන්න පුළුවන් ඕන. කොහොමද ගන්නේ දෙවෙනි ක්‍රමයෙන් ගන්නවා නම් ළමයාගේ ස්කන්ධය 50යිනේ. ළමයා කොච්චර දුරක් එනවද? 50 ස්කන්ධ 50 කිලෝග්‍රෑම් කියන ස්කන්ධය මීටර 10ක් එනවා. එහෙනම් කෙලිම 57ක් 10. සමාන කරනවා කාටද? බෝට්ටුවේ ස්කන්ධන බෝට්ටුව ස්කන්ධනම් ළමයාගේ ස්කන්ධය වතාවක් x. කෙලිම මොහොම කරගෙන දාලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි MCQ විතරයි ඈ. හරි. එහෙනම් මේ උත්තරේ කීයද? 500 සමානයි 250 x x සමානයි මීටර 2. x සමානයි 2 meters. මීටර 2 වෙනකොට උත්තරේ එනවා. හරිද? දිග ක්‍රමයෙන් හදනවා නම් කොහොමද දිග ක්‍රමයෙන් හදනවා නම් දිග හදනවා නම් මෙහෙම පිට කරන්න වෙන්නේ. අපිට කරන්න වෙන්නේ ඉස්සෙල්ලාම ගන්නවා කිලෝග්‍රෑම් 50. ළමයාව ගන්න. ළමයා කියන එක්කෙනා
ඇත්තටම බෝට්ටුව දිගේ මීටර් 10ක් ගියාට බෝට්ටුව පිටිපස්සේ x දුරක් ආවනේ. එහෙනම් ළමයි ඇත්තටම මේක උත්තරයිද? ඇත්තටම ගියේ 10 ඍණ x ප්‍රමාණය. එහෙනම් 50 වතාවක් 10 ඍණ x. මේක සමාන කරනවා බෝට්ටුව ස්කන්ධය. බෝට්ටුව ඇත්තටම කොච්චරක් ගියාද? x ප්‍රමාණයක් ගියානේ. බෝට්ටුව ඇත්තටම පිටිපස්සට x ප්‍රමාණයක් ගන්නේ. ගොඩ බිම් බලන මිනිස්සුන්ට බෝට්ටුව පිටිපස්සේ x දුරක් යනවා පේනවා. ළමයා පිටිපස්සේ කොච්චරද? ළමයා පිටිපස්සට 10 ඍණ x දුරක් යනවා පේනවා. 10 ඍණ x දුරක් යනවා පේනවා. නේ? එහෙනම් 50 වතාවක් 10 ඍණ x සමානයි 200 වතාවක් x කියලා කියන්න පුළුවන්. 200 වතාවක් x කියලා කියන්න පුළුවන්. හරි එහෙනම් මේක උත්තරේ මොකක්ද? මේක උත්තරේ එනවා 50 වතාවක් 10 ඍණ x සමානයි 200x නේද? අතුළු ගණන් මොකක්ද? අතුළු ගණන් මෙතන වෙනවා 500 ඍණ 50x සමානයි 200x 500 සමාන මේක අපි කියනවා 250x එහෙනම් x සමානයි 2 meters කියලා තත් උත්තරේ හම්බ වෙනවා. තේරුණාද? ක්‍රම දෙකෙන් මේක හදන්න මම ඉතින් වැඩි කියන්නේ කියන කට්ටිය උත්තර දාලා තිබ්බා. ඒ හින්දා. හරි. වැඩේ තේරුණාද? උත්තර දැම්මේ නැති ළමයි කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? අවුලක් තිබ්බ තැනක් තියෙනවද මොකක් හරි? දැම්මේ නැති ළමයින්ට හිටියන උත්තර. එයාලා කියන්න මොකක්ද සිද්ධිය කියලා. අවුල් තැනක් තිබ්බ තියෙනවද? දැන් වැඩේ හරියද? දැන් වැඩේ ක්ලියර්ද? චැට් එකේ දාන්නටක් ගාලා. අවුලක් නැද්ද? තේරුණාද? තේරුණාද? තේරුණා ළමයි? ඉක්මනට කියන්න. තේරුණා කියලා දානවා. හරි හැමෝටම අවුලක් නැහැ නේද? අවුලක් තිබ්බොත් එහෙම ළමයි අනිවාර්යෙන් කියන්න ඕනේ. හරි. එහෙනම් එච්චරයි දාගන්න ගන්න. දාගන්න. හරි ඊට පස්සේ මේ ඔය 71 වෙනි ගාන තියෙන්නේ 71 වෙනි ගාන ඇවිදිලා 1900 බර ගණන් වල ආපු විභාග ගාන. හරිද? ඔය ගණන් දැන් ඉන්නේ නැහැ. මේ ඔන්න ඔය 71 වෙනි ගාන පොඩ්ඩක් ගෙදරින් වල try කරන්න. හරිද? ඒක උඩ ලස්සන කතන්දරයක් තියෙන්නේ. try කරලා බැරි වුණොත් මට කියන්න ලෝක සතිය මම හදලා දෙන්න. හරිද? එහෙනම් ඔච්චරයි. ගම්මතා සංස්කෘතිය එතනින් ඉවරයි. හරිද? හරි. එතකොට මේකේ මේ මට කියන්න බෑ නිව්ටන් නියම ගණන් එහෙම වල හැදුවද? නිව්ටන් නියම හැදුවද? ඒක වීඩියෝෙන් බැලුවද? ඉස්සෙල්ලා මහන්න ඒකනේ වීඩියෝ බැලුවද? නිව්ටන් නියම හැදුවද ගණන්? F සමානයි ma දාලා ගණක් හදාගන්න පුළුවන්ද? F සමාන ඩෙල්ටා m ට t දාන්න පුළුවන්ද? මොකද මෙතනින් එහාට අපි ඊළඟට පටන් ගන්නේ කාර්ය ශක්තිය හා ශ්‍රමතාවය අලුත් මාසයක් මැයිවල කාර්ය ශක්තිය හා ශ්‍රමතාවය පටන් ගන්න තියෙනවා. දවසේ පාඩමක් දවසින් පීරියඩ් එක ඉවරයි. ඊට පස්සේ ප්‍රශ්න කිරිල්ල ඔයාලගේ අතේ තියෙනවා. හරි එහෙනම් මෙතනින් රේගාසානයේ ටිකත් ඉවරයි. හරිද? තොර ළමයි මෙහෙට හයියෙන් වහිනවා අකුණු ගහා. ඒ හින්දා පොඩ්ඩක් අද අපි ක්ලාස් එක දැන් නතර කරමු. හරිද? මගේ වැඩේ ඉවරයි මේ අත කරන්න තිබ්බ ටික ඉවරයි. අදට මේක මේ 71 වෙනි ගණන ඉදිරින් කරන්න සහ f සමාන m එහෙම ගැටලු ඉදිරින් වල කරන්න. හරිද? කරලා ඉවරලා මේ ගණන් හදද්දී බැරි ගණන් තියෙනවා නම් මට ෆොටෝ එකක් දාලා හරි අංක දාලා හරි ගමන් නැහැ අහලා එවන්න දෙන්නේ මම වොයිස් එකක් හරි දාන්නම් හදන විදිය. හදාව කියනවනේ කට්ටිය ඒවට අවුලක් නැහැ. කට්ටිය ඒවා අනිත් අයත් බැරි ගණන් තියෙනවා මම අහන්න. මම කියලා දැන්. හරි එහෙනම් මෙච්චරයි වැඩේ තියෙන්නේ. අපි ලබන සතියේ කාර්ය සත්‍ය වටන් ගන්නවා. ඊට පස්සේ බ්‍රහ්මණික චලිත ඊට පස්සේ වෘත්ති චලිත ඊට පස්සේ ද්‍රවසිතිය ආදී විද්‍යා පාඩම ඉවරයි. ඊට අමතරව 27 ළමයිට වැඩි වාසියක් තියෙනවා හෙට තීරපන්ති සෝරි හෙට තාපේ පාඩම වෙන්න පුළුවන්. අද තාපේ කලින් ඉවර කරන්න පුළුවන් අපේ තීරි පන්ති වල ළමයින්ට. හරි මෙහෙම තමයි වැඩේ යන්නේ. එතකොට හරි එහෙනම් අපි අදට වැඩේ නතර කරමු. මට කියනවා අද වැඩේ කොහොමද ඕවරෝල්? කේස් එකක් නැද්ද? ගම්බදා සංස්ථානීමේ තේරුණාද? තේරුණා ළමයි? රේගාසානී තේරුණාද?
හැමෝම chat එක දාන්න. අවුලන්නේ කියලා දානවා. තේරුණාද? සුපිරියට තේරුණාද? අවුලන්නේ නැද්ද? සුපිරියට තේරුණා කියලා දාන්න. හැමෝම දාන්න. අවුල් නම් ඒත් දාන්න. මට විනෝදයක් තේරුන්නේ නැහැ. ඒවත් නම් හංගිරියක් තේරුනේ නැහැ. අපරාධ දාවි වගේ සීන් නැත්නම් ඒත් දාන්න කමන්නේ. හැමෝම දාන්න. අවුලන්නේ හරි කට්ටිය දානවා අවුලන්නේ කේස් යන්නේ හරි. හරි එතකොට අපි අතර වැඩේ නතර කරමු මෙතනින්. හරි. ලබන සතිවල කාර්ය ශක්තිය සඳහා පටන් ගන්න. යාළුවෝ ඉන්නවනේ යාළුවන්ටත් කියන්න. මේ හරි එහෙනම් මෙතනින් ඉවරයි මේ අතන වැඩේ අපි නතර කරමු. හරි ගුඩ් නයිට් එනම් කට්ටියන්ට.